ඉතින් ආයුබෝවන් ඔන්න දැන් අදත් අපි අලුත් කතාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා ෆින්ලන්ඩ් එනකොට මොනවාද අරන් එන්න ඕනේ. ඉතින් හුඟක් කට්ටිය ෆින්ලන්ඩ් එනවනේ. ෆින්ලන්ඩ් එන්න දැන් තව මාස දෙක තුනයි තියෙන්නේ මේ 2025. ඔව්. 2025 ඕටම් එකට ඉල්ලපු කට්ටියට ඇප්ලයි කරපු කට්ටියට තව මාස දෙක තුනකින් දැන් මේ දවස්වල හුඟ කට්ටිය ඉන්දියාවේ යනවා. ඉන්දියාවේ යන්න ලෑස්ති වෙනවා, වීසා දානවා, ඔක්කොම කරගෙන යන දවස් ටිකක් තමයි මේ ගෙවිලා යන්නේ. ඉතින් දැන් ඒ එන කට්ටියට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අපි මොනවද ෆින්ලන්ඩ් වලට උස්සයි යන්නේ කියලා. එතකොට ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න තමයි දැන් අද ඇවිල්ලා තියෙන්නේ. අපි පොඩි shopping list එකක් හදාගත්තා. ඉතින් ඒ වගේම අපි පොඩි check list එකක් හදාගෙන ඉන්නවා. ඒක අපි go through කරලා පොඩි අවබෝධයක් ලබා දෙමු මොනවද ෆින්ලන්ඩ් වලට අරන් එන්න ඕනේ කියලා. මොනවා වුණත් ඉතින් බෑග් එකට හම්බෙන කිලෝ ගාන විතරයිනේ ගේන්න පුළුවන් ලංකාවේ. මොනවද තිබ්බ? ඔව් දැන් එතකොට අපි අර ගේනකොට අපිට හිතා ගන්න බෑ මොනවද priority එක කියලා. කියන්නේ මොනවද අනිවාර්යෙන් ගේන්න ඕනේ මොනවද අනිවාර්යෙන් ගේන්න ඕනේ නැත්තේ කියලා මේ දෙක වෙන් කරගන්න හරි අපහසුයි. ඒ කිලෝ ගාන මාර වටිනවා ඉතින් ජීවිත කාලෙම හම්බ ටික දාගෙන ඉන්න බෑ. මොකද මේ කිලෝ 30ක් ගේනකොට කිලෝ 30ක් ගේන්නේ දැන් දෙන්නෙක් එනවා නම් ඔයයි මායාවේ දෙන්නයි නේ. ඉතින් අපි දෙන්නට කිලෝ 60යි. කිලෝ 60යි කියමුකෝ මෙහෙම ගියමුකෝ දැන් කිලෝ 45 ගණන් ඔව් එයාට කිලෝ 10ක් වැඩිපුර හම්බුණා. එතකොට අපි ඒවත් කතා කරගමු තවත් ඉස්සරහට එන එපිසෝඩ් වල. කිලෝ 30යි ඔයාට 30යි මට 30යි සාමාන්‍ය මේ ටිකට් එකට හම්බෙන එකනේ. කිලෝ එක කිලෝ 30යි ඔයාට 30යි මට 30යි කිලෝ 60යි. ඊට පස්සේ හෑන්ඩ් ලගේජ් එකට යන්න පුළුවන් 8 හරි 8 හරි ඕක මේ එයාලයින් එක අනුව වෙනස් වෙනවා. 8 කියමුකෝ. එතකොට 16යි 60 60යි 76යි කිලෝ 76යි. ඊට පස්සේ අතේ මේ නිකන් එන බෑක්පැක් එකේ කිලෝ 4 තමයි ස්ටෑන්ඩඩ් මේ එක කිලෝ 4 5 ඔය වගේ ගණක් තියෙන්නේ. ඊට වඩා අපි සාමාන්‍යයෙන් ගේනවා. ඒතර ඒකත් නිකන් හරි විදියට බැලුවොත් කිලෝ 5 දෙකක් කියමුකෝ. ඒතර 76 86යි. ඉතින් ওই කිලෝ 86 ඇතුලේ අපිට ෆින්ලන්ඩ් වල ජීවත් වෙන්න අපි දන්නේ කොච්චර කාලයක් අපි ආයේ ලංකාවට යනකම් කොච්චර කාල ෆින්ලන්ඩ් ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ওই සම්පූර්ණ කාලෙටම අපිට ඇති වෙනකම් අපිට අවශ්‍ය කරන බඩු මුට්ටු ටික අපි ලංකාවෙන් අරගෙන එන්න ඕනේ. ඇඳුම් අරන් එන්න ඕනේ. වෙන අවශ්‍ය දේවල් අරගෙන එන්න ඕනේ. ඉතින් ඕක ගැන තමයි අද කතා කරන්න යන්නේ. මොනවද අපි ගේන්න අවශ්‍ය කරන දේවල් කියලා. ඉතින් මේක සීතල රටක් නේ. මේකට විශේෂයෙන් ලෑස්ති වෙන්න ඕනේ. ඔව් දැන් එන කට්ටිය එන්නේ පොඩ සීතල වෙන කාලෙට නේද? ඉතින් අපි කියමු මුලින්ම පටන් ගමු ඇඳුම් වලින්. මොනවද ගේන්න ඕන ඇඳුම් කියලා හිතන්නේ. දැන් අපි පොඩි ලිස්ට් එකක් හදාගත්තානේ. එකින් එක අපි පොඩ්ඩක් ඒකෙන් යන්න. මු ලිස්ට් එකට. හරි. හරි අපි දාගෙන ඉන්නවා මුලින්ම ජර්සි එකක්, ස්වෙටර් එකක් තියෙන්න ඕනේ. ස්වෙටර් දැන් මේ කියන ඒවා හරියද? දැන් මේවා අනිවාර්යෙන් උස්සගෙන එන්න ඕනේ නැහැ. හරිද? මේවා මේ මෙහෙත් ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ අනිත් එක එන්නේ හිතන්නකෝ ජූලි අගෝස්තු කියලා. ඔය කියන ඒවා මෙහෙන් හොයාගන්නත් පුළුවන්. ඔව් එතකොට හරි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඕකේ. සැප්තැම්බර් කියන්නේ මෙහි නුවරඑළිය ගියා වගේ. හරි. ඔක්තෝබර් වෙද්දි ඒත් ටිකක් නුවරඑළිය රෑ වුණාම. නෑ එතකොට මම හිතන්නේ අලුතෙන් එන කෙනෙක්ට ඕනේ. මොකද අපි දැන් ඉන්න විදිය නෙමෙයි ආපු ගමන් ෆීල් වෙන විදිය. ඒක වෙනස්. ඔව් කියන්නේ ඔයගලන්ට ගන්න හොඳ නෑ මම හිතන්නේ. ඔයගලන්ට නුවරඑළිය ගියාම අමාරු වෙනවා නම් මේ සැප්තැම්බරුත් අමාරු වෙන්න පුළුවන්. හරි. ඉතින් ඕකට අපි අරන් එන්න ඕනේ තියෙන තම සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට එක ජර්සි එකක් ඇති නේද? මොකද හිතෙන්නේ? මට හිතෙන්නේ එකක් ඇති. ඔව්. ඒතර ජර්සි කිව්වහම තියෙනවා විවිධ ජර්සිස් තියෙනවානේ. අපි ජර්සි කියන එකත් පොඩ්ඩක් මේගොල්ලන්ට තේරුම් ගන්න ඕනේ. ඒතර ජර්සි එකක් කියන්නේ මේ සාමාන්‍යයෙන් මොන වගේ එකක්ද? පුළුන් තියෙන එක වාට පැහැදිලි කරන්න පුළුවන්ද? වූල් එකයි පුළුන් තියෙන එකයි නැත්නම් හුඩි වගේ එකක්ද එහෙමද අහන්නේ? ඔව් එහෙම නිකන් කොහොමද? ජර්සි එකක් ඔයා දැන් කොහොමද තෝරගන්නේ අරන් එන්නේ? පොඩ්ඩක්. මම දැන් තෝරගත්තොත් ගන්න ඉස්සරහෙන් ඕපන් තියෙන හුඩි නැති ජර්සි එකක්. ඉස්සරහින් ඕපන් තියෙන. ඒ කියන්නේ දැන් අපි යුනිවර්සිටි නෑ මේ ජර්සි කියන්නේ මේකට මේ අපේ මේ මොනවාද ජැකට් එකටනේ. මේ ජර්සි කියන්නේ ජැකට් එක නෙමෙයි. නෑ සෝරි. ඇතුලේ යන්දින එක. ආව් ජර්සි එක මේ නෝමල් වෙදර් එකේ. ඔව්.
එතකොට මොකද මගේ රීසන් එක ගත්තාම දැන් මම යුනිවර්සිටි එකට යනවානේ. එළියේ සීතල වුණාට ඇතුළට ගියාම රස්නේ. එතකොට මට අරක ගලවලා දාලා ඉන්න පුළුවන් නේ. හරි හරි හරි. සහ හුඩි ගන්නේ මේ මන් දවාට ෆීල් වෙනවද කියලා මට නම් ගොඩක් වෙලාට අර හුඩි එක අපි උඩින් ජැකට් එකක් දාලා නමනවනේ ජර්සි උඩින්. ඒතර හුඩි එක අර ඔළුවේ නැතුව මේ හරිය වගේ රඳුනා සමහරවිට මට බෙල්ල ගොඩක් වෙලා ගන්න හිටියම් පොඩක් රිදෙනවා. කරදරයි. හරි හරි. ඒකින්ද මං හුඩි ගන්න පාවිච්චි කරන්නේ නැහැ. මම හිතනවා හුඩි දානවා ඒක. ඔව් ඒක අර එක එක්කෙනාගේ පහසුව අපහසුව මත තියෙන්න පුළුවන්. එතකොට ඔයා ගන්න මොන වගේ ජර්සි එකක්ද? මමත් ඔය දැන් ඕක ඇවිල්ලා ඕකට එතකොට මට දැන් මේ පැටලිලා තියෙන්නේ ස්වෙටර් එකයි ජර්සි එකයි කියන්නේ එකක්නේ. හරිද? එතකොට ඔය දැන් ඒක පැටලිලා තිබුණේ. මම ඉස්සෙල්ලා ඔළුවේ තියාගෙන හිටියේ ජැකට් එක. මේ හරි. දැන් එතකොට ජර්සි එක හරි ස්වෙටර් එක කියන හරි ඉස්සරහින් සිප් එක තියෙන එක තියෙනවා. ඉතින් ඕක හුඟක් වෙලාවට ලංකාවේ තියෙනවද නැද්ද කියලා මට හරියටම මතක නැහැ. මම ලංකාවෙන් හෙද්දි එකක් ගෙනාවා. ගෙනාවද? හරි හරි. කොහෙන්ද ගත්තේ? House of Fashionද? නෑ මං ගාව තිබ්බ එකක් ගෙනාවේ. හැබැයි නැති වුණොත් ඒ කියන්නේ ඒකම හොයන්න දඟලන්න එපා. ඒ කියන්නේ මං කියන්නේ මේ ගන්න තියෙනවනේ අපිට වෙන vlog එකක් කරන්න පුළුවන් මෙහි කොහෙන්ද අඳුන් ගන්න තියෙන්නේ. මෙහෙ ගන්න තියෙන ඒවා අපි වෙනම කරමු. දැන් මේ ලංකාවෙන් එන්න එපා පුලින් ඔක්කොටම කලින්. එතකොට මේ දැන් ජර්සි එක ගන්න ඕනේ. අනිවාර්යෙන් ස්වෙටර් එකක්. ඒ කියන්නේ මේ උණුසුම් ඔය තියෙනවානේ වැඩිපුර කොටන් තියෙන හරි මොන හරි එහෙම තියෙන ඇඟට උණුසුමට අඳින එකක්. ඒක රෙදි වලින් තියෙන එකක් ඉස්සරහා ඕපන් එකක් මෙයා කියනවා කැමති කියලා. මොකද හේතුව අපි ක්ලාස් එකකට හරි කොහෙට හරි ගියාම ඉස්සරහා ඕපන් කරගත්තා හිටියා. එතකොට අර දාඩිය දානවා මේ ඇතුළු තැන් වලට ගියාම. නැත්නම් ස්වෙටර් එකක් මෙහෙම ගලවලා ගන්නකොට අපේ ටී-ෂර්ට් උත් මෙහෙම උඩ යනවා. ගලවන්නේ නෑ ස්වෙටර් එකක් ගලවන්න උනා කියමුකෝ හිතනවා මෙහෙම ගලවන එකක් කියමු. ඒතකොට ගලවසි දාඩිය දාලා ගලවන්න උනොත් මේම ටී-ෂර්ට් උඩ ගිහිල්ලා එහෙම වදේ. ඉතින් ඒක නිසා ඔය ඉස්සරහා ඕපන් තියෙන එකක් හොඳයි කියන තමයි ඔයා රෙකමන්ඩ් කරන්නේ. හැබැයි සමහරුන්ට ලංකාවේ කියන්නේ අපි මට වුණත් එහෙම වෙනවා. මේ ඇතුලේ වුණත් සමහරකට AC එකේ සීතලත් සීතලයි. එතකොට ස්වෙටර් එක හරියන්න ඉඩ තියෙනවා. මේ අර හුඩි එකත් එක්ක. මං කියන්නේ ඔප්ෂන් එකක් තියෙනවාට සීතලයි නම් ඇඳන් ඉන්නවා. ඒකයි අනිත් එක ප්‍රශ්නේ තියෙන්නේ ඔය මේ මෙහෙම උඩින් දාන ඒවා හුඩි එක තියෙන එක ගත්තාම ඒක හොඳයි ඔය හිම වැටෙන්නේ නැති කාලෙට හොඳයි තමයි. ජැකට් එක දාන්න නැති. ඇයි ඔය පොඩි නිකන් තෙත වර්ෂාවක් වගේ ජැකට් එකේ උඩ තියෙනවා. ඒ ජැකට් එක අඳින්න නැති කාලෙට මම කියන්නේ. හරිද? එතකොට හොඳයි දැන් මේ වගේ කාලෙට ජැකට් අත්‍යවශ්‍ය නැහැනේ හුඩි එක දාගෙන යනවා නම් ඔන්න පොඩ්ඩක් ඔළුව වහගෙන ගිය හැකි පොඩ්ඩක් වහින වෙලාවට කවර් කරගන්න. මෙහෙම මොකද හිරි පොද යනවා එහෙම මෙහෙන්. එතකොට ඉතින් අර ඔළුව තෙමා ගන්න නැතුව යන්න හුඩි හොඳයි. එතකොට හුඩි එකක් ගන්නවා නම් ගන්න. නැත්නම් ස්වෙටර් එකක් ගන්න. ඔය දෙකෙන් එක ගත්තට කමන්නේ. ගොඩවල් ගේන්න එපා. නේද? බොරු වැඩ. මෙහි ලාභෙට තියෙනවා අපි මේ ලාභෙට ගන්න කොහෙන්ද කියලා ඒ ඔක්කොම කවර් කරන්න නිකන් තියෙනවා. නිකන් හොයාගන්නත් පුළුවන්. සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් තියෙනවා. ඒ කියන්නේ හම්බෙයිද නැද්ද අපි දන්නේ. ඇයි මේ සෙකන්ඩ් මේ නිකන් දෙන ෂොප්ස් එහෙම තියෙනවනේ. ඒවා තියෙනවා නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් ෂොප්ස් නම් අනිවාර්යෙන් තියෙනවා. හැම සිටි එකෙම තියෙනවනේ. සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වලින් ගන්න පුළුවන්. ඒවා හුඟක් අඩුවට ගත්තා. ඊළඟට මේ ලෙදර් ජැකට් එකක් ඕනේද? නෑ නේද? එහෙම. ලෙදර් ජැකට් එකක් ඔයා එන ෆැෂනබල් නම් ඉන්නේ මෙහෙක. ඒක ප්‍රයොරිටි එකක් නෙමෙයිනේ. ඔව් නෑ මෙහෙම දැන් ඉතින් එක එක්කෙනාගේ ප්‍රයොරිටිස් නේ. ඔයා එන ෆැෂනබල් එක්කෙනෙක් නම් ඔයා ෆැෂන් කරන්න කැමති කෙනා ලෙදර් ජැකට් ඕන නම් දාගෙන එන්න. හැබැයි වින්ටර් එකට ලෙදර් ජැකට් අඳින්න බෑ. ඕටම් එකට ලෙදර් ජැකට් අඳින්න පුළුවන්. ඔව් ඒක තමයි. ස්ප්‍රින් එකට. නෑ ඒක තමයි. ලෙදර් ජැකට් එක මෙහෙට හරියන්නේ නැහැ. මොකද සීතලට ලෙදර් ජැකට් ඇඳලා මෙහෙ සීතලට ගොඩ යන්න බෑ. ලෙදර් ජැකට් එකක් මදි. ලෙදර් ජැකට් එකක් ඔයා ගේනවා නම් ගේන්න තියෙන්නේ සීතලට නෙමේ ෆැෂන් එකට. ඒක ආතල් එකට. හරිද? ඒක ඔයාගේ ආතල් එක. ඒක ඔයාගේ ස්ටයිල් එක. ඒක ඔයාගේ ක්‍රමය. ඒකට තමයි ලෙදර් ජැකට් අරන් එන්නේ. ඒක නිසා ලෙදර් ජැකට් අත්‍යවශ්‍ය නැත. අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මේ ඕනනම් ඇවිල්ලා ෂේන් එකෙන් හරි එහෙම දාන්න පුළුවන්. ඉතින් ඕඩර් එකක් ලේසියෙම. ඊළඟ තර්මල් ඕනේද? අන්තිමට තර්මල් එකක් ඇඳා වගේ මතක කවදාද? මුලම ආපු සතිය වගේ ඇඳලා. ඒ කියන්නේ අඳින්න දන්නේ නැති ගා. මම හිතන්නේ දැන් අවුරුදු 1කමාරක විතර තර්මල් ඇඳලා නැහැ. අපි මම තර්මල් ඇඳා අපි අර මේ බල්ලෝ රයිඩ් එකගේ හස්කි රයිඩ් එකක් ගියේ. ඔව් එදා අපි ඒ බයටනේ අපි එදා අපි සීතලේ
හොඳ වින්ටර් එක දෙසැම්බර්නේ අපි ගියේ. දෙසැම්බර් -15 20 වගේ යන කාලේ එළියේ පැය 2-3ක් ඉන්න නිසා මේ හිමේම බිමනේ සහ හස්කි බල්ලොන්ගේ රයිඩ් එක බල්ලෝ අපි ඇදගෙන යනවා. ඒ රයිඩ් එකට අපි තර්මල් ඇඳගෙන ගියා කොහකටත් කියලානේ. එතකොට එදා ඇඳලා පස්සේ කියන්නේ මේ දෙසැම්බර් කියන්නේ මේ අන්තිම දෙසැම්බර් නෙමෙයි ඊට කලින් දෙසැම්බර්. එතකොට ඒ කියන්නේ දැන් අපි අවුරුදු එකමාරක් විතර තර්මල් ඇඳලා නැහැ ඊට පස්සේ. මම තර්මල් වගේ එකක් අඳිනවා සමහර දාට. ඒ කියන්නේ මම ওই සමය ඒ තර්මල් නෙමෙයිනේ. වගේ එකක්. තර්මල් වගේ එකක්. ඒ කියන්නේ ඒක පොඩ්ඩක් වින්ට් එකට ඔරොත්තු දෙන පොඩි අර බූල් තියෙන නිකන් ජර්සි ටයිප් එකේ කලිසමක්. ඒක උඩින් මම සම ඔය පැන්ට්ස් එහෙම ඇඳගෙන යනවා වින්ට් එකටත් ඒක ඇඳලා. එතකොට මේ අපේ සාරාංශය තමයි තර්මල් අවශ්‍ය නැහැ. හරිද? තර්මල් අවශ්‍ය නැති වුණාට සීතලට ඉස්සෙල්ලාම රටකට කෙනෙක් එනකොට තමන්ගේ ඇඟේ උණුසුම තියාගන්න ලෙඩ නොවි ඉන්න තර්මල් එක අනිවාර්යෙන් අවශ්‍යයි ෆස්ට් වින්ටර් එකේදී. අපි හැමදාම ඇඳ මත. හරි ලේයර් කරගන්න ඔය එකත් හරි. ඔයාගේ ඒකත් හරි. ඒ කියන්නේ අපි අඳින ලේයර්ස් ගාන අනුව අපේ ඇඟේ උණුසුම තීරණය වෙනවා. හැබැයි තර්මල් එකේ හොඳේ තියෙන්නේ තර්මල් එක කියන්නේ හුඟක් තින් ලේයර් එකක්. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා ලේයර්ස් 3ක් අඳිනවා කියලා. ඒ කියන්නේ යටින්ම අන්ඩර්වෙයා වගේ ලේයර් එක, තර්මල් වගේ ලේයර් එක. ඊට පස්සේ ටී-ෂර්ට් එකක් මොකක් හරි අඳිනවා. ඊට පස්සේ ඒක උඩින් ජැකට් එක දානවා කියමු. ලේයර්ස් 3යි. ඔය තුනම ඝනකම වැඩිම 3ක් කියලා හිතන්නකෝ. එතකොට ඔයා නිකන් පුම්බපු බෝලයක් වගේ. අර මේ ගොයම් වල මොනවාද මේ කුඹුරේ ගහලා ඉන්න පඹයෝ ඉන්නේ පුම්බපු පඹයෝ. දැන් ලංකාවෙන් අපි අපි ගිය ගමන් අපි මේ ඇවිදිනකොට අඳුර ගන්න පුළුවන් පඹයෝ වගේ යන්නේ. ඇයි ඔක්කොම පිම්බිලා. හිර වෙලා තියෙන ඇඳුම් හිර වෙලා පිම්බිලා තියෙන. ඉතින් ඒක හරියන්නේ නැහැ. හැබැයි ඉතින් ඔන්න මැටීරියල් එකකින් තියෙන තර්මල් එකක් ගන්න එක එහෙම වුණත් වැඩි. ඒක තමයි කියන්නේ. අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඇඳුමේ ඝනකමෙන් නෙමෙයි උණුසුම තීරණය වෙන්නේ. ශරීරයේ පවත්ව ගන්න උණුසුම තීරණය වෙන්නේ ඇඳුමේ ඝනකමෙන් නෙමෙයි. ඝනකම අඩු වුණත් උණුසුම තියෙන හින්දා තමයි තර්මල් කියන ඔප්ෂන් එක තියෙන්නේ. ඉතින් ඔයගලන්ට තියෙන ඔප්ෂන් එක තමයි තර්මල් ගන්න පුළුවන්. House of Fashion එකේ තිබුණා. Winter collection එකේ තිබ්බා. හොයාගන්න නැති වෙන්නත් පුළුවන්. තියෙන්නත් පුළුවන්. අපි ගත්තේ ඉන්දියාවෙන්. හරි. House of Fashion එකේ Winter collection එකේ දෙකේම තියෙනවා. දැන් වෙන තැන්වලත් ඇති. තර්මල් කියලා ඉවලුවම ටිකක් ගණන්. හැබැයි එක්කෙනෙක් එකක් අරන් එන්න. තර්මල් එකේ කිට් එක එනවා. අද්දිග ටී-ෂර්ට් එකක් වගේ එකක් එන්නේ. අන්ඩර්වෙයා ටී-ෂර්ට් එකක් සහ දිග කලිසමක්. ඔය තමයි තර්මල් කිට් එක. එතකොට ඔය ටික අඳගෙන මොකද එතකොට අපිට තර්මල් එක ඇඳහම බය නැතුව ඩෙනිමක් ගහලා යන්න පුළුවන් පාරේ. තේරෙනවද? මොකද ඩෙනිම ඇතුලෙන් සීතල ඇඟට එනවනේ. එතකොට ඒක ඩෙනිම විතරක් මදි. ඔව් ඩෙනිමට සීතල ටක් ගාලා දැනෙනවා. එතකොට ඩෙනිම කපාගෙන යන්න නැති වෙන්න අර තර්මල් එක තියෙන්න ඕනේ. ඒ වගේම ගන්න ඇඳුම් තමුන්ට හිරටම අඳින්න ගන්න එපා. පොඩ්ඩක් ලූස් එකට ගන්න. මොකද තර්මල් උනත් ඇඳහම හිර වුණාම ඒකට අපහසුයි. පොඩ්ඩක් උඩ තියෙන්න ඕනේ. අපි තර්මල් ගත්තාම අන්ඩර්වෙයා කියලා හිතලා ඒක ටිකක් හිරට ගත්තා. ටිකක් හිරට ගත්ත විතර අඳින්න හිතෙන්නේ නැහැ. මේ ඕක තමයි තර්මල් කතාව. තර්මල් කියන්නේ ඔප්ෂනල් දෙයක්. හැබැයි ෆස්ට් වින්ටර් එකට මං හිතනවා තිබ්බොත් හොඳයි. හැබැයි දැන් ඕගස්ට් වගේ කෙනෙක්ට ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇවිල්ලා මෙහෙන් ගන්න ඕන තරම් තර්මල් තියෙනවා. ඔව් මෙහෙ ගන්නත් පුළුවන්. ඔව් ඇත්තට මෙහෙ ලාභයට ගත්ත හැකිනේ. හොඳ තමයි. මැටීරියල් උත් හොඳ ඒවා තියෙනවානේ. ලංකාවේ දැන් අපි තර්මල් එකක් ගන්න ගියාම රුපියල් 8,000ක් 10,000ක් විතර යනවනේ. එක කිට් එකක් ගන්න. එතන එහෙම බලද්දි මෙහෙ එතකොට කීයද වැලියු එක? යුරෝ 10ක් ගියොත් 3,000යි යුරෝ 30ක්. 30කට කිට් එකක් ගන්න පුළුවන්ද? 10යි නේද එක කෑල්ලක් තිබ්බම මේ මරින් වූල් එකේ. පුළුවන් නේ. මරිනෝ එකෙන්ම ගත්ත හැකි. මං කියන හොඳ මැටීරියල් එකක්. ඒ කියන්නේ ලංකාවට වඩා ලාභයට තර්මල් මෙහෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ මැටීරියල් එක. අපි ලංකාවේ මැටීරියල් එක ලංකාවේ එකටත් වඩා හොඳ ඒවා ගත්ත හැකි මේ. එතකොට ඇත්තම කාරණාව නම් තර්මල් ඔයා එන්නේ ලංකාවෙන් අපි මෙහෙම කියමු. සැප්තැම්බර් මාසය ඇතුළත එනවනම් ඔක්තෝබර් වලට කියන්නේ too late. සැප්තැම්බර් හෝ ඊට කලින් එනවනම් තර්මල් අරන් එන්න එපා. ඕනේ නෑ මෙහෙන් ගන්න පුළුවන්. අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී කියන්නම් කොහෙන්ද ගන්න පුළුවන් කියලා. හරි. තර්මල් සම්බන්ධයෙන් ඔය ඇති තර්මල් කතා කරලා හොඳටම ඇති මේ හෙන ගොඩක් තියෙනවා. දැන් තර්මල් ගණන් ගිහිල්ලා නම් තමයි වැඩි ඊට පස්සේ. හරි. අයිස් කැප්ස්. අයිස් කැප්. ඒක නම් ඕනේ. 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 මට නම් ඕනේ. කන් දෙක වැහෙන්න ඕනේ හින්දාද?
මඩ පොඩක් නිකන් ඔලුව කැක්කුමක් වගේ එකක් අල්ලන ඔලුව සීතල වුණා මන් දන්නේ මන් නම් දානවා හැමදාම. ඔලු කට්ට සීතල වෙනවා. මට නම් ඒක ඕනෙමයි. හරි අයිස් කැප් ඕනේ. අයිස් කැප් ඒත් එකක් ගෙනාවුවාම ඇති. ඒවා ෆැෂන් කරන එක්කෙනා නම් දෙක තුනක් ගේන්න. මෙහෙ ගන්න තියෙනවා ඉතින්. මෙහෙත් ඕන තරම් තියෙනවා. අයිස් කැප් ඕන තරම් තියෙනවා. හැමදාම තියෙනවා. මේ ළඟදිත් ගත්තා. අයිස් කැප් ගන්න. ඊට පස්සේ ග්ලව්ස්. ග්ලව්ස්. ලංකාවෙන් ගෙනපු එක ග්ලව්ස් එකක් අපිට හරි ගියේ නෑ. ඒවෙන් සීතල ආවා. මෙහෙ ඇවිල්ලා ගන්න. ලංකාවෙන් ගේන ග්ලව්ස් හරියන්නේ නැහැ. හැබැයි මේ ඔය රෙඩි ග්ලව්ස් වගේ තියෙනවනේ. අරන් එන්න. හරිද? මොකද ග්ලව්ස් එක පෙයාර එකක්. හැමෝටම එකක් ගේන්න. දෙකක් හරි තිබීම වැදගත්. දෙකක් නම් කොහොමදවත් ගන්න එපා. මොකද ලංකාවේ ග්ලව්ස් මෙහෙ දේශගුණයට හරියන්නේ නැහැ. මෙහෙන් ගන්න. ඒක නිසා ග්ලව්ස් එක පෙයාර එක. එක්කෙනෙක්ට එක පෙයාර එකක් ගේන්න. එක කුට්ටමක්. ඔව් ග්ලව්ස් නැතුව නම් එන්න එපා. මට මතකයි අපි පළවෙනි දවසේ ඇඟිලි පුපුරන්න වගේ. ඔව්. ඒ කියන්නේ ලංකාවේ ග්ලව් එක දාලත් මට. අපි එතකොට මෙහෙම කියමු. වූල් ඒ කියන්නේ මේ වූල් ග්ලව්ස් තියෙනවනේ මේස් වගේ තියෙන රෙඩි ග්ලව්ස්. ඒකෙන් එකයි එක්කෙනෙක්ට එකයි. ඊට පස්සේ ලෙදර් ග්ලව්ස් එකක් තියෙනවා නම් ලෙදර් ඒවා ටිකක් හොඳයි. ඔව් ලෙදර් ඒවා ටිකක් අල්ලා හිටිනවනේ. ලෙදර් ඒවා තියෙනවා නම් ඒත් එකයි. එකකට වඩා ගේන්න එපා. මේ මෙහෙ ලාබෙට හොඳ ග්ලව්ස් ඕන තරම් තිබේ. හරිද? ඊළඟට මෆ්ලර්ස් කියන්නේ මේ කරේ දාන ඒවානේ. කරවටේ යොත්තන ඒවා. මොකද ඒක තමන්ගේ ජැකට් එක මත තීරණය වෙන එක. ජැකට් එකෙන් හොඳට බෙල්ල කවර් වෙනවා නම් ඕනේ නැහැ. නැත්තම් බෙල්ල කවර් කරගන්න එක මාර වැදගත්. ඔව්. අසනීප වෙන්න පුළුවන් බෙල්ල කවර් වුණාත් හරියට. එතකොට මෆ්ලර්ස් ගේන්න කියමුනේ. බෑ හොඳ ජැකට් එකක් නම් ජැකට් එක මෙතනට එනකම් කවර් වෙනවා නම් ඕනේ නැහැ. අයි දාන්න බෑ ජැකට් එකට. ඔව් නෑ ඒ වුණාට මේ බෙල්ල කවර් කරගන්න එක කවර් කරගන්න මේ මෆ්ලර්ස් ගේන්න මේ අර කරවටේට ඔතා ගන්න ෂෝල් එක වගේ බරයක් නැහැ. ඒවා එච්චර බරක් නෑ. නෑ මං කියන්නේ ඇඟේ දාගෙන එන්න පුළුවන් නේද? ඒක ඇඟේ ඔතා ගන්න. ඇතුළට දාගන්න ඕනේ. මෆ්ලර්ස් කියන්නේ මේ කරවටේ ඔතා ගන්න ඔය සාලුව. අර හැරි පොටර් එකේදී අන්න හැරි පොටර් එකේ ඔතාගෙන ඉන්නේ සලුව වගේ එක. ඒ මහින්ද රාජපක්ෂ එල්ලන් ඉන්නේ ඒකේ චෝටි එක. මේ ඊට පස්සේ හරි ඊට පස්සේ ඔයගලන්ගේ ඩෙනිම් මනම් ඔය ඇඳුම් ඒවා ටික ගේන්න ටී-ෂර්ට් ඉතින් ටී-ෂර්ට් නම් ගොඩක් ගේන්න එපා තේරුමක් නැහැ. නෑ මෙහෙම ඉතින් තමුන්ගේ ස්ටයිල් එකනේ තමුන් ඔය හවුස් ෆැෂන් එකෙන් ගන්න ඒවා ඩෙනිම් ටී-ෂර්ට් ඒ ටික අරන් එන්න ඒවා. මම ඒකටම කියලා විශේෂයෙන් ගන්න එපා. මෙහෙ ඇවිල්ලා දැන් මෙහෙ ෆැෂන් එකට ඒ කියන්නේ මම නම් දකින්න දේ ෆැෂන් මෙහෙ ඇඳුම් ලාභයිනේ. ඇඳුම් ලාභ නෙමෙයිද ෆැෂන් එක ගැන මම කතා කරා. අපි ලංකාවේ අඳින එකයි මෙහෙ අඳින එකයි පොඩ්ඩක් වෙනස්. එතකොට අපි පොඩ්ඩක් ටික ටික අපි මොනවා තාසයි මෙහෙ විදිහට කන්වර්ට් වෙලා ඒ විදිහට අඳින්න. මෙහෙට අනුවර්තනය වෙනවා. එතකොට අර ගොඩාක් ලංකාවේ මුස්සන් ඉන්නවා මෙහෙන් ගන්න ඇවිල්ලා මේ සැරේ කියලා මගේ පර්සනල්. රයිට්. මෙහෙට අනුවර්තනය වෙන නිසා ඉතින් එහෙනම් නිසා ටී-ෂර්ට් ඒ වුණාට මෙහෙමනේ දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ සතියක් හෝ එකහමාරක් එක දිගට ඇඳුමක් අඳින්න. ඒ කියන්නේ ඇඳුම් අඳින්න. ඒ කියන්නේ මේ අඳුම් හොදන්න නැතුව අඳින්න. අපි දෙන්න නැහැ. කැඳුම නැන්ද අපිට බෑග් ආවේ නැහැ. ඔව් අපිට ප්‍රශ්නයක් වුණා අපේ බෑග් එකක් ආවේ නැහැ. එතකොට එකක් නෙමෙයිනේ. බෑග් දෙකක්. ඔව් ලොකු බෑග් දෙකම ආවේ නැහැ. පොඩි බෑග් එක විතරයි තිබ්බනේ. එතකොට අපේ බෑග් දෙක ආවේ සතියක්. ඒවා ගැන වෙනම වීඩියෝ එකක් කරමු. හරිද? ඉතින් අපිට තිබ්බ ඇඳුම් ඇඳගෙන ඉන්න උනා. අපි කියන්නේ ඇඳුම් ගේනකොට කොහොමත් වොෂිම් කරන්න නැතුව ඇඳුම් හොදන්නේ නැතුව එක දිගට සති දෙකක් විතර අඳින්න ඕන වුණොතින් ඒකට සර්වයිව් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට අරන් එන්න. ඒක කරන්න. ෂර්ට් කියන ඒවා මෙහෙමයි ඉතින් ෂර්ට් ට්‍රවුසර්ස් ෆෝමල් අඳින ඒවා ඉතින් අවශ්‍ය නම් තමන්ට ජොබ් එකකට යනවා නම් එකක් ඇති කියලා මට වගේ වුණත් මටත් ජොබ් එක හම්බුණා. එතකොට හම්බෙච්ච ගමන් මම මෙහෙන් ෂර්ට් ගත්තේ නෑ මං ගෙනාවානේ ගෙනාපු අය. සති දෙකකින් අපිට එහෙම යන්න රෙඩි. ඔව් මට සති දෙකකින් ජොබ් එක හම්බුණා මෙහෙ. එතකොට මට ෆෝමල් අඳින්න ඕනේ. මට දවස් 5ම අඳින්නත් ෂර්ට් මං ගෙනලා තිබ්බනේ. ඒක තමයි. එතකොට නෑ. දවස් ස්වෙටර් එකක් අඳන්නේ. ඕ නෑ දවස් 2-3කට අඳින්න තිබ්බේ. මේ හොද බැලන්ස් කරලා ඇන්දේ. ෂර්ට් එච්චර ගෙනාවා. ස්වෙටර් එක අඳින හින්දා පේන්නෙත් නෑ. කොහොම හරි මේ ෂර්ට් නම් එච්චරම ගේන්නත් එපා. දෙකක් හෝ තුනක්. මෙහි ෂර්ට් එකක් වෙනවා සාමාන්‍යයෙන්
හොඳ දැන් H&M එකකින් හරි නැත්තම් H&M කියන්නේ හොඳ සාමාන්‍ය හැමෝම දන්න බ්‍රෑන්ඩ් එකක්. H&M එකෙන් සාමාන්‍යයෙන් යුරෝ 20කට විතර ෂර්ට් එකක් ගන්න පුළුවන්. හරි. යුරෝ 20කට ඩීසන්ට් හොඳ ෂර්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් යුරෝ 20ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රෆ්ලි 6500ක් 7000කට කිට්ටු වෙන ගානවනේ. ඉතින් ලංකාවෙත් දැන් හොඳ ෂර්ට් එකක් ඒ ගාන තමයි. I think දැන් අදහසක් තියෙනවානේ. ඔව් එතකොට ඕන සුපර් මාකට් එකක ලොකු මෝල් එකකට ගියොත් H&M එකක් හොයාගන්න පුළුවන්. නෑ නෑ ඒ නැත්නම් ප්‍රිස්මා වගේ ෂර්ට් තියෙනවා නේද? ප්‍රිස්මා එකේ ක්වොලිටි එක හොඳ නෑ. ඕකේ. මේ ප්‍රිස්මා වෙන තැන්වල තියෙන දේ H&M එකට ගියාම මට තේරිච්ච දේ තමයි H&M සමහර පැති වල නැති වෙන්න පුළුවන්. නෑ, හෙල්සින්කි තම්පරේ තිබ්බට. තියනවද දැන් ඒකේ එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මං කියන්නේ අපි හොයාගන්න ඕනේ අපි shops ගැන වෙනම කතා කරමු තව එපිසෝඩ් එකක. shops තියෙනවා අපිට ලාබෙට හොඳ ෂර්ට්ස් ගන්න. මම H&M කිව්වේ හැමෝටම තේරෙන උදාහරණේ. හැබැයි තව එහෙම හොඳ ගන්න පුළුවන් තැන් තියෙනවා. ඔව් commonly තැන් ඒව ගැන අපි වෙනම කතා කරමු. එතකොට ඒව ටික එහෙමයි. ටයි එක ඔය ටයි එකක් ඕන නම් ගේන්න ඉතින් ටයි දාන්න නැහැ වැඩි මෙහි. මට කියන්න දෙයක් නැහැ. මෙහි ටයි දාන්න ඉතින් වෙන ඉවෙන්ට් එකක් වෙන්න ඕනේ ඉතින්. නයිට් ඩ්‍රෙස් පිජාමා ඕනේ දනේ. පිජාමා ඉතින් අඳිනවා නම් ගේන්න. අඳින්න කැමති නම්. රෑට මොකක්ද දාන්නේ පිජාමා? පිජාමා දාන්න. මන්න ඉතින් ෂෝට් එක ගන්න ඉදා ගන්නවා. ඒක තමන් අන්න. තමන් කැමති නම් ගේන්න. මෙහෙම ගෙවල් ඇතුළේ සීතල නැහැ. ඒ කියන්නේ ඔයා සීතලට ලෑස්ති වෙලා පිජාමා ගේන්න එපා. ගෙවල් ඇතුළේ සීතල නැහැ. වින්ටර් එකේ හැබැයි ඕටම් එකේ බඩ සීතලයි. ඔව් ඒක තමයි. දැන් ගෙදර ඇතුලේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 20-22 අතරේ තමයි තියෙන්නේ. අධික සීත කාලයට තියෙන්නේ 20-22 අතරේ. හැබැයි ඕටම් එකයි ස්ප්‍රින්ග් එකයි ඔයගොල්ලෝ එන්නේත් ඕටම් එකේ තමයි. ඒතර ඕටම් එකේදී රස්නේ පොඩ්ඩක් තිබිලා ටික ටික සීත කාලයට ලං වෙනවා. එතකොට සීත කාලය කියලා මේගොල්ලෝ ගණන් ගන්නේ මයිනස් යනකොට බිඳුවෙන් පල්ලෙහාට යනකොට තමයි මේගොල්ලෝ සීත කාලය කියලා ගණන් ගන්නේ. එතන එතකන් ගෙවල් වල හීටර්ස් ඕනේ වෙන්නේ නැහැ. එතකොට අර +5 නිකන් ධන 5ක් වගේ උෂ්ණත්වයේ තියෙන දවස්වලට ගෙවල් වල හීටර්ස් ඕන් වෙන්නේ නැහැ. එතකොට ගේ ඇතුළ සීතල තියෙනවා පොඩ්ඩක් විතර. හැබැයි ගේ දොරවල් වහගෙන හොඳට ඉන්නකොට සීතල එළියේ සීතල හරි එළියේ සීතල ඇතුළට එන්නේ නැහැ. ඒ ආපු ටික තමයි ඔය තියෙන්නේ. හරිද? ගෙදර ඇතුලේ උණුසුමක් තියෙනවා නම් ඒ උණුසුම රඳා පවතිනවා මේවා හොඳට. මේවා ඉතින් දොරවල් අරින්න එපා. අරිනවනේ. ඇරෙනවා. දොරවල් අරින්න සිද්ධ වෙනවා. දොරවල් අරින්න දෙන්නේ. හරි. එතකොට අපි මේ ඒකෙදි එහෙම නිසා ඒකට සීතලට ඔරොත් දෙන්න ඕන නිසා හොඳ ටිකක් තද ඝනකම හරි කමන්නේ පිජාමා හරි මොනවා හරි රැට අඳින්න ඉතින් පොඩ්ඩක් අර ස්වෙටර්ස් ගේන ඒවා ඒවත් අඳන් නිදාගත්ත හැකි. ඒකයි මම කියන්නේ. දාඩිය දාන්න තිබ්බස් දාඩිය දාන්න නැහැනේ. දාඩිය දාන්නේ නැහැ නේද? දාඩිය දාන්නේ මේ මොනවාද ස්වෙටර්ස් එහෙම ඒකයි මම කිව්වේ ලොකුවට ගේන්න කියලා අරගෙන. එතකොට රැට නිදා ගන්න උනොත් හොඳ ස්වෙටර් එක ඇඳගෙන නිදාගත්ත හැකිනේ පහසුවට නේ. ටිකක් ලොකුවට ගන්න බැගී වගේ තියෙන්න. ෆැෂන් කරනවා නම් ඉතින් වෙනම තියාගන්න. හරිද? ඊට පස්සේ අන්ඩර්වෙයර්ස්. ඕනේ මිනිස්සුන්ට අන්ඩර්වෙයර්ස්. අන්ඩර්වෙයර්ස් නම් ගොඩක් ගෙනාවට කමක් නැහැ. ඕගොල්ලන්ට පුරුදු වෙච්ච අන්ඩර්වෙයර්ස් මෙහෙ නැහැ. මොකද වාට හිතෙන්නේ? මට නම් මගේ පුරුදු වෙච්ච බ්‍රෑන්ඩ් හොයාගන්න මට තාම බැරි වුණා. මම ඒ ගැන රිසර්ච් එකක් කළා නෑ. මම ලංකාවෙන් එද්දි ගොඩක් ගෙනාවා. ඊට පස්සේ ආයෙ ලංකාවට ගියාම තායි ගොඩක් ගෙනාවා මෙන් අරන්නේ. ඒක තමයි. මට අපි ඒ කියන්නේ අපි හරියට හොයලා නැති හින්දා අපි බලලා නැහැ. මම ලංකාවෙන් තමයි දැන් අන්ඩර්වෙයර්ස් කියලා මම ජොකි එක බ්‍රෑන්ඩ් එකෙන් ගෙනාවේ. මට පුරුදු වෙච්ච බ්‍රෑන්ඩ් එක ජොකි. දැන් ඒක අපි එක්ස්පෝස් වෙලා. අපි මෙහෙ හෙව්වෙත් නෑ. අපි කවදාද? හැබැයි ලංකාවෙන් තමයි ගෙනාවේ. ඉතින් ඒක නිසා අන්ඩර්වෙයර්ස් කියන ඒවා හොයන්න යන්න බෑනේ. සති 2-3ක් එක දිගට අඳින්න පුළුවන් වෙන්න අන්ඩර්වෙයර්ස් 10ක් 15ක් තිබ්බට නම් කමක් නැත. මම නම් හිතන්නේ. ගර්ල් කෙනෙක් නම් එයාට අවශ්‍ය ප්‍රමාණයට තීරණය කරගන්න මට හිතෙන්නේ. මෙහෙ තියනවා නැත්තේ නෑ. මෙහෙ තියනවා මේකෙන් අන්ඩර්වෙයර්ස් කියන එකේ ප්‍රශ්නේ ඇවිල්ලා ඔයාට කම්ෆර්ට් එක තියෙන්න ඕනේ. ඒක ඇත්ත. මම හිතන්නේ අපි ඒකයි කරන්නේ. නෑ අපි පුරුදු වෙච්ච අන්ඩර්වෙයර් ටයිප් එකක් තියෙනවනේ. ඒ කම්ෆර්ට් එක නැති වෙච්ච ගමන් අපි අන්කම්ෆර්ටබල්. ඒක නිසා තමු පුරුදු එක ඇඳගෙන අරගෙන එන්න. හරි? ඒක තමයි අන්ඩර්වෙයර්ස් ගැන කියන්නේ. ස්විම් වෙයර්, ස්විම් සූට්ස් ඕනනම්
එකක් ගේන්න ඔයගොල්ලෝ වතුරට බහිනවා නම් අරන් එන්න වතුරට බහින්න නැත්නම් ස්විම් සූට් ඕනේ නැහැ ඉතින් මෙහෙ සීතලයි වතුරට බැස්සාම වතුර රොත්තු දෙනවා නම් ආසයි නම් අත්‍යවශ්‍ය නැහැ කාලයක් යද්දී ඔයගොල්ලෝ වතුරට බහි ඉතින් ඕන්නම් ගේ මේවා අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි අපි කතා කරන්නේ කැමති නම් ඔයගොල්ලන්ට ඔන්ලයින් ඕඩර් කරලා ගන්න වන්නම් කියන්නේ ලේසිම අඩුම ඔප්ෂන් එක හොඳම එකක් ගන්න පුළුවන් ඔන්ලයින් ඕඩර් කැමති නම් අරන් ආපුවා හරි ඊළඟට මම මේකේ දාලා තියෙනවා මම වැඩිපුර කියන්නේ ඔන්ලයින් ඕඩර් කරලා ගන්න කියලා ඔන්ලයින් ඕඩර් කරන්න ගෑනුන්ට chance එක දෙන්න එපා ඒක හරි කරදරයක් ඔයගොල්ලන්ට ඕන වුණා කියන්නේ කොහොමද ඔන්ලයින් ඕඩර් කරන්නේ කියලා මට කියන්න පුළුවන් මේ ලංකාවේ කොඩිය ලංකාවට ආදරය කැමති නම් අරන් එන්න අපි නම් ගෙනවා අපි නම් ඒකේ සෑහෙන වැඩ ගත්තා මේ ලංකාව දාරා අතාරින්න බැරි කමට කොඩිය අපි කොඩියයි මොනවද මේ ක්‍රිකට් ටී-ෂර්ට් දෙකක් ගත්තා ලංකාවේ ක්‍රිකට් අලුත්ම ක්‍රිකට් ටී-ෂර්ට් දෙකකුයි මේ ඒ කාලේ වර්ල්ඩ් කප් එකේ ඊට පස්සේ කොඩියයි උස්සන් ආවා අපි ඇඳ වැඩ ගත්තා අපේ කොඩිය ගම වටේම ගෙහුවා ඊට පස්සේ ඔව් මුළු ටම්පරේම වටේ යනවා අපේ කොඩිය අපි යන්නෙත් නෑ සමන්නට කොඩිය හරි ඊළඟට මේ බෙඩ් ෂීට්ස් බෙඩ් කවර්ස් කොටන් පිලෝස් පිලෝ කවර්ස් ටවල්ස් ඔය සෙට් එක ඒ කියන්නේ ඇඳේ සෙට් ඇඳේ ටවල් ගැන නෙමෙයි ටවල් ඇරුණාම ටවල් යට එකට ඇඳේ අයිටම් ටික මොකද කරන්නේ ගේන්න ඕනේද ඇඳ අයිටම් ටික ගේන්නනේ බෙඩ් ෂීට් ගේන්න වෙනවනේ බෙඩ් ෂීට් මෙහෙ පොඩක් ගණන් වැඩි එක කොට්ටෝරයක්ම යුරෝ 7ක් 8ක් වගේ වුණා නේද මාර ගණන්නේ ඔබට ගණන් ඇති දෙයක්වත් නැහැ නිකන් කොටන් විතරයි මේ එහෙම ඒ කියන්නේ ගණන් දීලා ගත්තත් කමක් නැහැ ඒක මොකක් හරි විශේෂයක් තියෙනවා නම් එහෙම නැහැ ඉතින් බොරු හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දැන් මෙහි බෙඩ් ෂීට් වෙනස් නේද කතන්දරේ මොකද ඒ කියන්නේ බෙඩ් ෂීට් ඇවිල්ලා ආ කියන්නේ ඩුවට් කවර් එකද නෑ ඩුවට් කවර් වුණත් බෙඩ් ෂීට් එක ඇඳට දාන එක වුණත් හරිද ඒක හරි තුනි තුනි රෙද්ද තුනි දැන් අපේ ලංකාවේ බෙඩ් ෂීට් තියෙනවනේ හරි ඝන කමයි ඒක ඉතින් තමන් ගන්න මැටීරියල් එක නෑ මෙහෙ එහෙම ඒවා දාන්නේ නෑ හරිද මෙහෙ උඟ තුනි මැටීරියල් එකක් තමයි දාන්නේ කොටන් දාන්නේ ෆුලි කොටන් ෆුල් කොටන් ලංකාවේ කොටන් නෙමෙයිනේ ඔය එන ඝනකම අපේ ලංකාවේ බෙඩ් ෂීට් හරි ඝනකම දැම්මත් අපි ගෙදර ඉන්න ඇඳේ ඉතින් තමන්ට කම්ෆර්ටබල් විදිහට හදාගත්තට ප්‍රශ්න නැහැ ඔව් තමුන් කැමති විදිහට ඒක දාන්න කොහෙවත් කාටවත් නෑ පේන්න මේකනේ මුකුත් කරන්න එකක් ඒක බර වැඩිනේ බරනේ ප්‍රශ්නේ අපිට තියෙන හරිද ඒක නිසා ඔයගලන්ට ඒක මට ඉතින් කියලා දෙන්න තේරෙන්නේ නැහැ බෙඩ් ෂීට් එකක් දෙකක් තුනක් අරන් එන්න නෑ ඉතින් කියන්නත් බෑනේ දැන් මෙහෙම කරන්න තියෙන ලොකුම ඒවෑන් දැන් ඔය දෙන්න කපල් එකක් නම් කපල් එකට හිටින්නේ මෙහෙ ඇඳේ සයිස් එක කියමු ඇඳේ සයිස් කියමු එතන ඕන කෙනෙක්ට මහගෙන හරි ඕනක් කරගෙන මෙහෙ ඇඳේ සයිස් එක ලොකු ඇඳක සයිස් එක සාමාන්‍ය දෙන්නෙක් ඉන්න අපි දෙන්න ඉන්න අපි දෙන්න ඇඳේ අපි දෙන්නගේ ඇඳේ සයිස් එක සෙන්ටිමීටර 160ක් පළලයි සෙන්ටිමීටර 160ක් පළලයි සෙන්ටිමීටර 200ක් දිගයි හරි දැන් මගේ උස සෙන්ටිමීටර 160 ගාන හැම ඇඳන්ම සෙන්ටිමීටර 200ක් උසයි සෙන්ටිමීටර මෙහෙ ඔක්කොම ඇඳන් සෙන්ටිමීටර 200ක් නෙමෙයි යනවා දිගයි ඔව් සෙන්ටිමීටර 200ක් දිග තියෙනවා මෙහෙ ඇඳවල් ඔක්කොම පළල වෙනස් වෙනවා සෙන්ටිමීටර 160 තමා සාමාන්‍යයෙන් වැඩියෙන්ම පාවිච්චි වෙන සයිස් එක හැමෝම පාවිච්චි කරන සයිස් එක තමයි ඒක ඊට වඩාත් ලොකු ඇඳවල් තියෙනවා ඉතින් සාමාන්‍යයෙන් බබා 200යි ඔව් බබාලා එහෙම ළඟ නිදා ගන්න අය එහෙම 200 වගේ සයිස් එකක් 200යි 200 වගේ දැන් අපි නිදාගන්නේ 160යි 200 එක හෙන්න ඉඩ තියෙනවා සෑහෙන්න ඉඩ තියෙනවා ඒකට 140 ඊට අඩු සයිස් එක තියෙන එක අපි දෙනවා ඔව් දැන් 160යි 200 ඇඳ කියමුකෝ කපල් එකක් කෙනකොට ගේන්නේ එතකොට 160යි 200ට බෙඩ් ෂීට් එකක් ගේනවා නම් 160ට නෙමෙයිනේ ගේන්න ඕනේ නෑ මෙහෙම 180ක් නැත්තම් පොඩක් පළල තියෙන්න ඕනේ ඇඳෙන් එළියට පාත් වෙන තරමට ලොකුවට පාත් වෙන්න තියනවා නම් හොඳයි 200ත් මදිනේ 200ට වැඩි වෙන්න ඕනේ බෙඩ් එකට යට කරන්න ඕන නම් ගොඩාක් ඉඩ තියෙන්න ඕනේ එතකොට මම රෙකමන්ඩ් කරන්නේ 160 නම් ගන්න තව සෙන්ටිමීටර අඩුම ගානේ 15 දෙපැත්තට නේ එතකොට 160යි කියන්නේ 190ක්වත් දෙපැත්තට යන්න තියෙනවා ඒක රිස්ක් එකක් නෑ ඔව් 190ක් 200ක් විතර තිබ්බහම මුද්ද ලොකුවට ඉඩ තියෙනවා 200කට 200 ඒත් 15 දෙපැත්තට දැම්මොත් 30ක් එනවා 230ක් ඔන්න 200යි 230ක් හරි 200යි 240 වගේ සයිස් එකක බෙඩ් ෂීට් එකක් නම් ආයේ සුපිරි තමයි හොඳ ගන්න ඒක ඇත්ත ඒවෙන් දෙකක් ගෙනාවා නම් ඇති එනකොට මේ පෙරවන පෙරවන එකට
හරි පෙරවන එකේ ප්‍රශ්නයක් තියෙනවනේ මෙහෙ එනකොට දැන් පෙරවන ඩුවට් කවර්ස් කියන ඒවා ලංකාවේ ගන්න ගත්තත් නැහැනේ ඒක කොමන් තමයි නැහැ. ඩුවට් කවර්ස් කියන එක ලංකාවේ කොමන් නැහැ තමයි. එතකොට ඒ ප්‍රශ්නේ අපිට එනවා. ආපු දවස් දෙකේ අපි ඇඳගත්ත ගෙනාපු ඇඳුම් වලින් බැලන්ස් කරගෙන ජැකට් ඇඳගෙන නෑ හරි අපිට ප්‍රශ්නයක් වුණ නැත්තේ අපි හිටියේ හරි හරි jeans අපි කෙනෙක් පිට තැනක හිටියා මම මේ කියන්නේ එන කෙනෙක්ට පළවෙනි දවස් දෙක සහ මේ ඕටම් එකේ එන අයට මෙච්චර මේ පෙරෝගෙන නිදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? සීත කාලය આવොත් නෙමෙයි. අපි සීත කාලේ නෑනේ. අපි එනකොට බින්දුවයි. එතකොට හැබැයි ඉතින් අපි හදිසි වින්ටර් එකේ එන කෙනෙක් නම් මේක බලන්න ඒගොල්ලන්ටත් ඉන්ෆෝමේෂන් දෙන්න ඕනේ නේද? උනා ඉතින් වින්ටර් එකේ එනවනම් සීතලට ලෑස්ති වෙලා එන්න ඕනේ බෙඩ් ෂීට් හරි අරගෙන. එන දවසේම පහුවෙන්දට සුපර් මාකට් එකට ගිහිල්ලා සුපර් මාකට් එකේ බඩු තියෙනවා. ඩුවට් එක ගන්නවා ඩුවට් කවර් එක. ඩුවට් කවර් ඕනෙත් නැහැ. ඩුවට් කවර් එක. ඒ කියන්නේ අපි පෙරවන එක තමයි ඩුවට් එක කියන්නේ. හරිද? ඒක උඩින් දාන කවර් එක අර ඔව් ඩුවට් එක වැහෙන්න ලස්සනට දාන එක තමයි කොට්ට උරේ වගේ. අර දාඩි එහෙම දැම්මොත් අපිට ඩුවට් එක හොදන්න අමාරුයි ඩුවට් කවර් එක තමයි හොදන්නේ. කොට්ට උරේ වගේනේ. අන්න හරි. කොට්ටේනේ ඔළුව තියන්නේ. ඔව් කොට්ටේ හොදන්නේ නැහැ කොට්ටේ පරිස්සම් කරන්නනේ කොට්ට උරයක් දාන්නේ. ඒකම තමයි. ඩුවට් එකත් ඒකම තමයි. හරි. එතකොට ඩුවට් එක මෙහෙන් ගන්න ඔව් මේ සෙකන්ඩ් ඒ කියන්නේ මැච් කරන්න නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එක අඩුවට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. නැත්නම් මේ එච්චර ගණනුත් නැහැ ලාභෙට තියෙනවා. හයි ක්වොලිටි ඩුවට්ස් නෙමෙයි ලාභෙට තියෙන ක්වොලිටි එක අඩු ඒවා. කාලයක් ඉඳද්දී ඔයගලන්ට හොඳ හයි ක්වොලිටි ඒවා ටිකක් ගණක් පියදම් කරලා ගන්න පුළුවන්. ලංකාවේ ඩුවට් ගේන එක තේරුමක් නැහැ සමහර විට මේ සීතලට ඔරොත්තු දෙන්න නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඩුවට් ගේන දැන් නම් තේරුම නැහැ ඩුවට් කවර්. ඩුවට් ක්වොලිටි එක නැති වෙන්න තියෙනවා. ඉඩ තියෙනවා. නේ? එතකොට ඩුවට් කවර්ස් ඒක බරත් වැඩිනේ ඩුවට් එක කියනවා. ඔව් ඩුවට් කවර්ස් ගැන කතා කරන්න ඔය මේ ඔය ටික නම් අපි මං හිතන්නේ වෙන එපිසෝඩ් එකක් දාගමු ඇඳේ කතන්දරේට. මම මොකද මේකේ මදි. එතකොට කොට්ට ගැන මොකද ඔයාගේ අදහස? කොට්ට ගේන්න. කොට්ට ගේන්න. කොට්ට මෙහෙ ගණන් කොට්ටයක් හොඳ කොට්ටයක් යුරෝ 70ක් 100ක් හැබැයි අර මං ගත්ත මෙමරි ෆෝම් ඒවා ලාභෙට එහෙම ඒක හැමෝටම සෙට් වෙන්නේ නැහනේ. හරිද? මෙහෙ තියෙනවා මෙමරි ෆෝම් මෙට්ට කියලා. එතකොට අපි ඔළුව තිබ්බහම ගානට ඔළුවට සෙට් වෙනවා. ඔව්. ලංකාවේ ඔයාට ගැලපෙන જાතිය කොට්ට වැකියුම් කරලා හිර කරලා පොඩි කරගෙන ගේන්න එක්කෙනාට එක කොට්ටේ ගන්න. පුළුම් කොට්ට එකක් නම් කැමති. මෙහෙ හොඳ පුළුම් කොට්ටයක් ගැනීම මෙහෙ පුළුම් කොට්ටයක් යුරෝ 60ක් 70ක් ඉඳන් යුරෝ 50ක් ඉඳන් 100ක් වෙනකන් ගණන්නේ. ඊටත් වැඩිය ඒවා තියෙනවා. එතකොට ඒ යුරෝ 50ක් කියන්නේ කීයද 15000ක් විතර වෙනවනේ. ඊට පස්සේ යුරෝ 100ක් වුණොත් එතන රුපියල් 35000ක් විතර ගිහිල්ලා. එතකොට ඒකත් ඔයාට ඇවිල්ලා ගන්න වෙන්නේ පස්සේනේ හොය ආපු දවස්වල නිදා ගන්න වෙන්නේ. එතකොට කොට්ට නෙමෙයි මේ ඇඳුම් තියලා. ඊට පස්සේ බෙල්ල අමාරුයි ප්‍රශ්න. ඒකත් ඔප්ෂනල්. ඔයා කැමති නම් ඔයාගේ ඇඳුම් වලට ප්‍රයොරිටි දෙන්න. ඇඳුම් ගෙනල්ලා ඇඳුම් වලට ඔළුව තියාගෙන නිදාගෙන පළවෙනි දවස් දෙක තුන මෙහෙන් කොට්ට ගන්න. හරි මෙහෙ ලාභෙට කොට්ටක් තියෙනවා. ඒකත් මෙහෙම කියන්න ඕනේ. ඔව් කොට්ට තියෙනවා ඒවා ක්වොලිටි එක අඩුයි. යුරෝ 3ට කොට්ට තියෙනවා. යුරෝ 3ක් කියන්නේ රුපියල් 1000යි. යුරෝ 3ට කොට්ට තියෙනවා. අපිට නින්ද ගිය අපිට නින්ද යන්නේ නැති ප්‍රශ්න ආවට අපි කොට්ටවලට මේ සැප කොට්ටවලට අපි හුරු වෙලා හිටියට ඕන කොට්ට එක හිටගෙන හරි නිදා ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඒක නිසා කොට්ටේ ප්‍රයොරිටි එකක් නෙමෙයි නම් Tamanට අවශ්‍ය අනිත් දේවල් වලට chance එක දෙන්න. හරිනේ එහෙම කිව්වහම. ඔව් අපි ඊළඟට සෙරප්පු ෆුට්වෙයා සෙරප්පු සපත්තු. සපත්තු නම් අනිවාර්යෙන් මෙහෙන් ගන්න. ඒකේ එකක් නෑ මෙහෙන් ගන්න සපත්තු. මොකද ලංකාවේ මං ගෙනාපු සපත්තු වලින් ඇතුළට සීතල එනවා. හරි. ඊට පස්සේ සෙරෙප්පු මෙහෙ ගන්න තියෙනවා. හැබැයි අර ෆැෂන් කරන කෙනෙක්ට පොඩ්ඩක් තියෙන choices අඩුයි. එකම වගේ නිකන් සෙරෙප්පු type 3ක් 4ක් වගේ තියෙනවා. ඒකේ පාට තියෙනවා එච්චරයි. හරි. සෙරෙප්පු මගේ recommendation එක රබර් සෙරෙප්පු එක ජෝඩුවක් ගේන්න. මෙහි ලංකාවේ රබර් සෙරෙප්පු මෙහෙ නැත. තියෙනවා. අඩුයි. තියෙනවා. හොයාගන්න අමාරුයි ගණන්. ඒක හරිද? අර ක්වොලිටියට ලංකාවේ රබර් සෙරෙප්පු කියන්නේ මාර ක්වොලිටි. හැබැයි දැන් රබර් සෙරෙප්පු නෑ මම රබර් සෙරෙප්පු ගත්තේ. මෙහෙම රබර් සෙරෙප්පු වලට අපි හුරු නැති වෙච්ච එක වෙනම කතාවක්. හරි දැන් අපි හුරු නෑ රබර් සෙරෙප්පු. දැන් අපි මේවට හුරු වෙලා.
ඒ වුණාට ලංකාවේ රබර් සෙරප්පුවේ ක්වොලිටි එකකට ගහන්න මට මෙහෙදි හම්බුන්නේ නැහැ. සමහරට තියෙනවා ඇති. අපි අර හුරු වෙච්ච රබර් සෙරප්පුව අතාරින්න බෑනේ අපිට. හරි මේ දැන් පොඩක් ඕටම් එකේ වගේ නෝනම් ගේ ඇතුලේ සෙරප්පු දාන් ඉන්න වෙන්න පුළුවන්. සීතල දැනෙනවා මොකද අපිට කාපට් නැහැ. සොක්ස් නේ දාන්නේ. සෙරප්පුම දාන්න. සොක්ස් දාන් ඉන්න කරදරයිනේ සමහරලාට ගොඩාක්. හරි රබර් සෙරප්පු හරි මොකක් හරි ගෙට දාන එකම නෙමෙයිනේ ප්‍රශ්නේ. අපි රබර් සෙරප්පු කියන්නේ සමය කේනේ ඕනේ වෙන්නේ. සමය කියනවා නම් තමයි රබර් සෙරප්පු ඕනේ. ඉතින් නැත්තම් ඕනේ නැහැ. රබර් සෙරප්පු ගේන්න කියලානේ කියන්නේ. එක ජෝඩුවක් හරි. ඔයාට ජෝඩු ගොඩක් ගේන්න ඕන නම් ගේන්න. මම නම් එකක් රෙකමන්ඩ් කරනවා හොඳ ක්වොලිටි රබර් සෙරප්පු. ඔය ආරු ගම්බේ හරි මොකක් හරි තියෙන මම දන්නේ නෑ මම කියන්නේ ඒක තමයි මම කියන්නේ. ඒක තමයි මම කියන්නේ ලංකාවේ තියෙන තමුන්ට ගැලපෙන හොඳ මේකෙන් අරගෙන එන්න. කැෂුවල් ෂූස් කියන ඒවා ඔයා දාගෙන එනවනේ කොහොමද ෂූස් දෙයක්. ගර්ල් කෙනෙක්ට වැඩියම එකක් ගේන්න වැඩියම වැඩක් නැහැ. මෙහෙ තියෙනවා බඩුනේ. මෙහෙ නිකන් ෂූස් දාන්නේ, බූට්ස් දාන්නේ. ලස්සන බූට් අනම්මනම් අරකයි මේකයි ෆැෂන් නම් ෆැෂන් ෂූස් නම් ෂූස්. එහෙමනේ. බූට් නම් බූට් ෆැෂන් නම් ෆැෂන් ෂූස් නම් ෂූස් ඕන එකක් තියෙනවා තමුන්ට මෙහෙන් ගන්න පුළුවන්. ඒක නිසා එන දාගෙන එන එක දාගෙන එන්න. ෆෝමල් එකක් ඕන නම් එකක් අරන් එන්න. ගර්ල් කෙනෙක්ට ඉතින් ගොඩාක් ඕන නම් ගොඩක් ෆෝමල් එකයි ෂූසුයි වෙනස්නේ. ස්නීකර්ස් වෙනයි ෂූස් වෙනයි. ඔයාලට දුවන්න කරන්න මට කවදාවත් නිකන් ෆෝමල් ටයිප් එක ඕනලා නැහැ. මම නිකන් ස්නීකර්ස් තමයි හදාගන්න තියෙන්නේ. හරි. ඉතින් සමහරුන්ට ෆෝමල් ඕනේ නේ. සාරියක් එහෙම ඇඳලා යද්දි මේ ස්නීකර්ස් දාගෙන යන්න බැහැනේ. ඔයා ඒක දාගෙන යනවා. නෑ මං කල්පනා කරේ මං සාරියක් ඇඳේ නෑ මේ අවුරුදු ඔයා සාරිය ඇඳේ නෑනේ මිනිස්සු අඳිනවනේ. හරි. සමහරු අවුරුදු උත්සවයට යද්දි සාරි එකක් ඇඳලා යනවා. ඉතින් ඒක එයාගේ කැමැත්ත. ඔයා අඳින්නේ නැහැ කියලා අනිත් අය අඳින්නේ. හරි ඉතින්. ඔව්. ඒ අවශ්‍යතාවය බලන්න. හරි ඊළඟට මේ මොනවද මේස් ජෝඩු. මේස් ජෝඩු නම් 20ක් 30ක් වුණත් ගෙනාවට කමක් නැහැ නේ. මේස් කියන ඒවා ඉතින් කොච්චර තිබ්බත් මදිනේ. අය මේස් පහෙන් ගන්න කියන්නේ. නෑ මේස් නිකන් දාන මේස්. මේ සීතලට දාන මේස් නෙමෙයි මම මේ කියන්නේ. ඒත් ඒක ලොකු ප්‍රයිස් එකක් වෙන්න ලාභයට තියෙනවා. ඔව් ලාභයට ගොඩක් තියෙනවා. ලාභයට රුපියල් 5ක් විතර තියෙනවා. ඔව් ඒක තමයි. එහෙනම් මේස් මෙහෙමයි. මේස් හැබැයි මෙහෙමනේ ඇවිල්ලා ආපු ගමන් shopping කරන්න යන්න බෑනේ. මේස් ජෝඩු 5ක් 10ක් තියාගන්න කොහොමද? නේ? මේස් ජෝඩු 5ක් 10ක් ගන්න අනිවාර්යෙන්. සැන්ඩල්ස් ඕනේද නෑනේ? මේ වින්ටර් කියන කෙනෙක්ට මේස් කොහොමද? මේස්ද? වින්ටර් කලෙක්ෂන් වගේ තැන්වල තියෙනවනේ ඔය මේ මේස් ටිකක් ඝනකම වැඩි ඒවා තියෙනවා. හැබැයි තෝරද්දි මේස් එක කකුලට දාලා මේස් එක කකුලට හිරයි නම් ගන්න එපා. ඒක තමයි මගේ රෙකමෙන්ඩේෂන්. හැමතිස්සෙම ඔය අපි කරපු ලොකුම වැරද්ද වින්ටර් කලෙක්ෂන් එකෙන් හරි හවුස් ඔෆ් අපි වින්ටර් කලෙක්ෂන් එකෙන් හරි හවුස් ඔෆ් ෆැෂන් එකේ දෙකෙන් එකකින් ගිහිලා මේස් ගත්තා. දෙකෙන්ම ගත්තොත්. දෙකෙන්ම ගත්තද කොහෙද? ගත්ත මේස් හොඳට අර වූල් තියෙනවා හරි ඝනකමයි. මාර ඝනකමයි. හැබැයි කකුලට දාපුවම කකුල හිර වෙනවා ඒකට. ඒක ඉලාස්ටික් එකට කකුල ඇදිලා හිර වෙනවා. ඒක දවස් 30 දාන් ඉන්න බෑ. සමහර වෙලාවට හවුස් ඔෆ් ෆැෂන් එකේදී හරි කොහෙද හරි දාගත්තාම කකුලට සනීපයි. ඒක දවසක් දාන් ඉඳදී තමයි අමාරුව තේරෙන්නේ. සහ මෙහෙ දැන් අපි වින්ටර් එකට දාන එක මේ තික් එකක් නෙමෙයිනේ අපි දාන්නේ. හරි තින් එකක් නේ අපි දාන්නේ මැටීරියල් එක නේ. ඔව් මෙහෙ එච්චර ඝනකම් නැහැ. මෙහෙ සීතලට හඳින ඒවා මෙහෙ මැටීරියල් එකෙන් තමයි උණුසුම එන්නේ. නැතුව මේ ඝනකම වැඩි කරලා නෙමෙයි. හරි. එතකොට මේ සැන්ඩල්ස් වගේ ඒවා ඉතින් කමුන්ට අවශ්‍ය නම් අරන් එන්න. ස්ලීපර්ස් අපි කතා කළා. ඊට පස්සේ මේක සෑහෙන ඇදෙන ව්ලොග් එකක් වෙන්නේ. මේ ෂූ පොලිෂ් තමුන්ට අවශ්‍ය නම් අරන් එන්න. ඊළඟට අපිට තියෙනවා පර්සනල් කෙයාර් අයිටම්ස්, මිසලේනියස් අනම්මනම් අවශ්‍ය වෙන ඒවා, ස්ටේෂනරි, කුස්සියට ස්ටේෂනරි මම නම් කියන්නේ ටිකක් අරගෙන එන්න. කුස්සියට අවශ්‍ය වෙන බඩු ඕවර් ප්‍රයිස් වගේ එකක් තියෙනවා. එහෙමයි. කුස්සියට අවශ්‍ය වෙන බඩු ස්පෙෂලි මේ තනි රූල් පොත් ඕන්න අරගෙන එන්න. මෙහි හරිම අඩුයි හොයන්න කොටු රූල්ම තමයි තියෙන්නේ. මට එපා වෙනවා. තනි රූල් ඕන අය තනි රූල් ගේන්න. තියෙනවා හරි ගන්න. ඊට පස්සේ ෆුඩ්, ඊට පස්සේ මෙඩිසින් ඔය වගේ අපිට දැන් කීපයක් දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. අපි මෙහෙම කරමු. අපි වැදගත් දේවල් උඩින් කතා කරගෙන යමු. ගේන ඒවා ගැන අපි අයිටම් බයි අයිටම් ඔක්කොම ඔයගලන්ට බලා ගන්න අපි දාන්නම් මේ Google Doc එක. ඔයගලන් මේ doc එක editable නෑ. ඔයගලන්ට edit කරන්න බෑ. ඔයගලන්ට පුළුවන් මේ doc එක download කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඕන දෙයක් ඒ doc එකට කරගන්න.
මේ මම මේක එඩිටබල් නෑ විදියට හදලා තියෙන්නේ මොකද කවුරු හරි ඇවිල්ලා මේක එහා මෙහා කළොත් අපි දාලා බලන්නේ නෑනේ. ඒක නිසා ඊළඟට හරි අපි කතා කළා හරි personal care items toothbrush toothpaste එකක් ගේනනේ. toothbrush toothpaste ඔවා ගේන්න ඕනේ අනිවාර්යෙන් සබන් එක අර සතියක් දෙයක් පාවිච්චි කරන්න ඕන හින්දා ගේනවා මිසක් නැත්තම් මෙහෙන් ගන්න හුරු වෙන්න. ඔව් අන්න ඒකයි දැන් පොඩි ගේන. හැබැයි toothpaste වගේ ඒවා මෙහෙන් ගන්න පුළුවන් වුණාට toothpaste දෙකක් විතර අරන් එන්න. toothpaste එක ඉවරන ගොඩක් කාලේ යනවා. එතකොට මෙහෙට උරු වෙලා නේ. අනිවාර්යෙන් ඊට කලින් මාකට් එකට ගිහිල්ලානේ. ඔව් toothpaste මෙහෙ තියෙන ඒවා වෙනස් හැබැයි ඉතින් අර කවද එනකම් පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ සබන් ඉතින් කැමති නම් ගේන්න. අපි sunlight කැටත් ගෙනාවා sunlight ඕඩුන්නේ නැහැ. අපි දැන් අවුරුදු ගානක් තියන් ඉන්නවා sunlight කැට දෙකක්ද තුනක්ද. නෑ මේ අපි එන කාලේ අපිට ඉන්ෆර්මේෂන් නැහැ මොනවාද ගේන්නේ කොහෙන්ද බඩු ගන්න කිසිම දෙයක් YouTube වීඩියෝස් මුකුත් නැහැ. අතේ රෙදි හොදන්න. අපි දන්නේ. අපි හැමදේම උස්සගෙන මේ අතේ රෙදි හොදන්න බලාගෙන sunlight උත් ගෙනාවා. මේ හරි ඊළඟට ෂැම්පෝ පැකට් ගේනවා නම් ඉතින් ලේසි නේද අර මේ ෂැම්පෝ බෝතල් ගේනවට වඩා ෂැෂේ පැකට් ගෙනාපුවාම ලේසි එහෙම ගේනවා නම් ගේන්න නැත්නම් ෂැම්පෝ බෝතල් ගේනවා නම් ටේප් කරලා ගේන්න පුළුවන් ෆේස් වොෂ් බෑග් වලට දානවා පස්සේ කියමුනේ නැත්නම් අර ෆ්‍රාන්ස් වලින් එහෙම දෙනවා ෂොට් එක ඔව් ෆේස් වොෂ් ෂේවිං කිට්ස් පිරිමියාට ෂේවිං කිට් එක ඕන වෙනවනේ ට්‍රිමර් එකක් ෆේස් වොෂ් කියන්නේ ෆේස් වොෂ් කියන මොනවද කියන්නේ මෙහෙ ආහම ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙනවා. එතකොට සමහරවිට අපි ලංකාවෙන් ගෙන අප දැන් මම මගේ ස්කින් එක ගත්තාම මගේ ස්කින් එක ලංකාවේදී එන ඔයිලි. එතකොට මම පාවිච්චි කරේ ෆේස් වොෂ් එක ඩ්‍රයි වෙන්නේ. හැබැයි දැන් මෙහෙ ඇවිල්ලා ඒක ගහම හැම ගිහිල්ලා කේස් වෙනවා. මෙහෙ හියුමිඩිටි මේ අඩු හින්දා. එතකොට ඒ වගේ නිකන් ඩ්‍රයි වෙන ටයිප් එකේ ෆේස් වොෂ් එකක් ගේන්න එපා. ඉනිෂියලි ගෙනාවත් පොඩ්ඩක් නියුට්‍රල් එකක් ගේන්න මොකක් හරි කඩේකට ගිහිල්ලා ගන්නවා. මට හිතෙන්නේ ෆේස් වොෂ් එක ගාලා මුණ හේදුවහම තෙල් ගෑවා වගේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ තෙල් ගෑවා වගේ තියෙන්න ඕනේ ලංකාවේදී ගාපුවාම. එතකොට ඒක තමයි මෙහෙට හරියන්නේ. වෙන්න පුළුවන්. හරි. මොකද මේ අපි ඒව ගැන පස්සේ කතා කරමු. අපිට මොකද වෙන්නේ හැම ගැන කතා කරමු තනි කරමු. ඊට පස්සේ ෂේවිං කිට් එක අනිවාර්යෙන් ඉතින් කොල්ලෝ අරන් එන්න මේ රවුල කපන්න ඒවා ටික අරන් එන්න. ඇත්තට රවුල ගන්න. ඈ රැවුල වැබුවත් මේ මේන්ටේන් කරන්න එපා. ට්‍රිමර් එකක් ඒ වගේ කතුරක් ඒ වගේ එකක් ගෙනාවට කමක් නැහැ. නේල් කටර් එකක් 50 ඊට පස්සේ පොඩි මහන කිට් එකක් අරන් එන්න. චූටි කිට් එකක්. පොඩි ඉන්දිකටු සෙට් එකක්. ඉන්දිකටු 4-5ක්. ඔය ඔයගොල්ලෝ කොහේ හරි හොටෙල් එකකට යනකොට ඉන්දිකටු සෙට් එකක් තිබ්බොත් උස්සන්න ගෙලින්. ඒක අරන් එන්න. නූල් ඉන්දිකටු මොකද මොන හරි එකක් කෙරුණාම පොඩ්ඩක් එහෙම් මෙහෙන් මැච් එකක් ගහ ගන්න පුළුවන් වෙනවා. දැන් මගේ අපේ කොට්ටුරයක් ගැලවුණා නේ. ඒක ඉතින් මහ ගත්තා. ඒ වගේ මෙහෙර එහෙම ගෙනහිල්ලා කොහෙට හරි දීලා මහ ගන්න. දීලා මහ ගන්න බෑ. දීලා මහ ගන්න. නැහැ. ඒ කියන්නේ අර ඔය ලංකාවේ අය මහනවා දැන්. වල එහෙම තියෙනවා මිසක්. කීයක් හරි දීලානේ කරන්නේ. ඒවා ඉතින් මල කරදර. කොමන්ට් අනක නැහැ අවైలබල් නේ. YouTube වීඩියෝ එකක් බැලුවා. මම දාන්නේ කොහොමද කියලා බැලුවා. මම දැම්මා. ඔව්. හරි. ඊට පස්සේ රබර් බෑන්ඩ් පැකට්ස් ඊට පස්සේ හෙයා ඔයිල් එහෙමත් හෙයා ඔයිල් ගන්න ගෙනාලා කමක්. ඔක්කොම ආරිකයි කන්නේ වා දැන් පාවිච්චි කරන්නේ. ඔව්. මෙහි ලංකාවේ shops උත් තියෙනවා. ලංකාවේ shop එකේ තමයි ගත්තේ. ඔව් ලංකාවේ shop එකෙන් ගත්තේ. හැම සිටි එකෙම කියමු. ඒවා වෙනම කියමු. ඩෙලිවරි ඔප්ෂන්ස් ඒවා වෙනම කියමු. ඩියෝඩරන්ට්, බොඩි ස්ප්‍රේ ඕවා ඕන නම් ගන්න. ඩියෝඩරන්ට් ගන්න ඕනේ. මොකද ජැකට් ඇඳට ඇතුලේ සාමාන්‍යයෙන් දාඩිය දානවා ඉනිෂියලි ඒතර. ඩියෝඩරන්ට් එකක් තිබ්බොත් හොඳයි. මේ ලිප් බාම් හොඳ ටොපික් එකක්. ඒකත් අපි කියමු මෙහෙමයි. ලිප් බාම් දෙකක් ගේන්න. මම මේ ලිස්ට් එකේ දාලා තියෙනවා ගේන්න. ලංකාවේ ලිප් බාම් එක මෙහෙට හරියන්නේ නැහැ. නෑ ලිප් බාම් එක්කෙනෙක්ට එකක් ගේන්න නොගෙන ඉන්න එපා. ආව් මොකක් හරි තියෙන එක හොඳයි මුකුත් නැතුවට වැඩි. ඔව් ලිප් බාම් එකක් එක්කෙනෙක්ට එකක් ගේන්න. හැබැයි මෙහෙන් අනිවාර්යෙන් ලිප් බාම් ගන්න. ඔව් මෙහෙන් ගන්න වෙනවා. අරක ලංකාවේ එක මදි. ඔව් දැන් මම නම් දැන් ලිප් බාම් පාවිච්චි කරන්නෙම නෑ. මම හැඩ ගහලා තියෙන්නේ ෆින්ලන්ඩ් වලට. මම සමහර මෙයාට තාම මොකද මම එළියේ ගොඩක් ඇවිදින්න යනවා නම් ගන්නවා. ඔව් මෙයාට තාම හැඩ ගහලා නෑ. මොකද බාහිර ප්‍රොඩක්ට්ස් වලින් තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. හරියට පාවිච්චි කරනවා. ඔයා එළියේ වැඩි ඇවිදින්න යන්නේ නැහැනේ. එතකොට ලිප් බාම් අනිවාර්යෙන් ගන්න.
ඔය වික්ස් නේසල් ඉන්හේලර්ස් ටිෂූ පැක්ස් ඒවා නහය හොයාගන්න ඒවා නහය හොයාගන්න නහය මොනවද පූරණේවා ඒවා ඊට පස්සේ නහය ඌරන්නේ ඒ මොනවද ටිෂුස් ඇයි යනේ දැන් මෙහෙ ආපු ගමන් නහයෙන් වැක් කරනවනේ මේ එම්බ්‍රිස්සාව ඔව් මේ එළිය ගියාම පොඩි ටිෂූ පැක් එකක් හෑන්ඩ් බෑග් එකේ හරි තියෙනවා පොඩි ඊට පස්සේ මේ පැකට්ටියක් දාගෙන යන්නේ නීෂේවි ටොයිලට් පේපර් රෝල් එකක් මේ එකක් අපිට එකක් හෑන්ඩ් බෑග් එකේ හරි කොහරි ළඟ තැනක ඔයාට කවුරු හරි මෙහි යාළුවෙක් ඉන්නවා නම් ඉනිෂියලි සුපර් මාකට් එකකට ගිහිල්ලා පේන්න ආ ඒ වගේ නල්ලා කරලා දෙන්න පුළුවන් නම් ඕනේ එපා හැබැයි ඔයා සුපර් නෑ මාකට් උනාට ඉතින් පේපර් රෝල් එකක් කොහොමත් ඉතින් ඔය එන ගමනේදී සමහර විට ඕන වෙන්න පුළුවන් එක ටිෂූ රෝල් එකක්නේ එන ගමනේදී ආ මග ඉන්න ගමන් පිහිට දානවා ඉතින් ටොයිලට් එකට යන්න ඕන උනොත් ඉතින් මේ මග ට්‍රාන්සිට් වල මේ තියෙයිද මම පේපර් රෝල්ස් තියෙනවද ඔව් කොහෙද නැත්තේ මන් දන්නේ හරි එහෙනම් වතුර නැතුණත් ඒක තියෙනවා එහෙනම් මේ ටොයිලට් ටිෂූ රෝල්ස් අපිට ඕනේ නෑනේ මේ ලිස්ට් එකෙන් අයින් කරන්න පුළුවන් නේද අයින් කරමු ඊට පස්සේ හෙයාර් දැන් එහෙමයි දැන් ගෙදර හැම මෙහෙට වොෂ්රූම් එකෙන් වතුර තියෙනවා විදේශවස් තියෙනවා අප කාට හරි පිහදාන්න ඕන නම් ඉනිෂියල් එකක් ගේන්න පිහදාන එකට නෙමෙයිනේ ඒක ඒකටම නෙමෙයිනේ ඕක දැන් සමහර වෙලාවට සමහරු අරක මේක පිහනවා ටොයිලට් සීට් එක පිහනවා ට්‍රයි තියා ගන්නවා එක එක පර්පස් වලට ටොයිලට් රෝල්ස් ඒක වෙනයි හරි ඊළඟට මේ අපි මේක ඉක්මනට ඉවර කරමු මේ හෙයාර් ඩයි ඔයා කොණ්ඩේ කලර් කරන කෙනෙක් නම් ඒ පාවිච්චි කරන ඩයි එක ඊළඟ මාස දෙක තුනකට ඇති වෙන්න අරන් එන්න මෙහි තියෙන ප්‍රොඩක්ට්ස් හුඟක් වෙනස් කාරයි එතකොට මෙහි ප්‍රොඩක්ට් එකට හුරු වෙන්න කලින් තියෙන ඩයි එක අරන් එන්න මොකද මේ මෙහෙවට හුඟක් වෙනසක් තියෙනවා ලොකු වෙනසක් තියෙනවා එතකොට මාස 4ක් 5කට මං හිතන්නේ ඩයි කරනවා කියලා මේ වෙන ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ නේ එතකොට ඒ අවශ්‍ය කරන ප්‍රමාණයට අරන් එන්න මාස 3-4කට විතර ඇති වෙන්න හෙයාර් ඩයි පැක්ස් දෙකක් විතරනේ ඔය කියන්නේ ඊළඟට පර්ෆියුම් ඕනනම් එකක් ගේන්න මේ ලිස්ට් එක දාලා තියෙන්නේ නිකන් ඔයගලන්ට චෙක් ලිස්ට් එකක් විදියට යූස් කරන්න ඊට පස්සේ අනිත් අමතර දේවල් වෙනම මම ලිස්ට් එකක් ගහලා තියෙනවා ඒ ලිස්ට් එක අත්‍යවශ්‍ය නැහැ මේකේ මම වැදගත් දේවල් ටික විතරක් පොඩ්ඩක් මාක් කරගෙන යන්න ඉබ්බෝ දෙන්නෙක් විතර ගේන්න ඉබ්බෙක් ගේන්න ඕනේ ඉබ්බෙක් මොකද ඉබ්බෙක් ඒක තමයි කරා ඉබ්බෙක් ස්ටෝර් රූම් එකට ස්ටෝර් රූම් එකට මෙහි හැම ගෙදරටම ඒ අපි බෑග් වල සාමාන්‍යයෙන් ඉබ්බෝ එනවා බෑග් වල ඉබ්බෝ එන්නේ පොඩි ඉබ්බෝ ඒ පොඩි ඉබ්බෙනේ දාන්නේ ස්ටෝර් රූම් අපි පොඩි ඉබ්බෙක් දාලා තියෙන අපේ වටින කියන දේවල් නැති නිසානේ වටින අපේ ස්ටෝරේජ් රූම් එකේ අපි වටින කියන දේවල් තියලා නැහැ ඒ වුණාට ඔයගොල්ලන්ට සමහර වෙලාවට ගෙදර ඉඩ ප්‍රමාණය මදි වෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ බඩු මුට්ටු තියාගන්න එතකොට හැම ගෙදරටම අපාර්ට්මන්ට් එක ඇතුලේ තියෙනවා පොඩි ස්ටෝරේජ් රූම් එකක් ඒක කොමන් තැනක තියෙන්නේ ඒකට තියෙන්නේ ඉබ්බෙක් දාලා ලොක් කරන්න ඒකට කවුරුත් ඉබ්බෝ දෙන්නේ නැහැ ඔයා ඉබ්බෙක් ගන්න ඕනේ ඉබ්බෝ මෙහෙ ගණන් වෙන්න පුළුවන් ටිකක් ඒක නිසා ඉබ්බෙක් අරන් එන්න සාමාන්‍යයෙන් ඔය ග්‍රෑම් 200 300 තියෙන ටිකක් සාමාන්‍යයෙන් හොඳ හයිය ග්ලෝබ් ඉබ්බෙක් වගේ හොඳයි අරගෙන එන්න ඊට පස්සේ ඒක තමයි වැදගත් එකට මතක් කරන්න තියෙන්නේ බල්බ්ස් මෙහෙන් ගන්න පුළුවන් බල්ස් මේනකොට සමහර පාර්ට්මන්ට්ස් වල බල්බ් නැහැ. එතකොට ඒකට ඉතින් එක බල්බ් මෙහෙ තියෙන්නේ මෙහෙ තියෙන ත්‍රෙඩ් එක E27 එක අර ත්‍රෙඩ් එක කරකවන එක. ඒක තමයි අරන් එන්න තියෙන්නේ. එකක් ඕනනම් ගේන්න ඉතින් ඒ වුණාට මෙහෙන් ගන්න පුළුවන්. අපි ඔව් මෙහෙන් ගන්න පුළුවන් ඉනිෂියලි එනකොට ලයිට් නැති ආපුවම ලයිට් නැති ඉතින් ටෝච් එකක් ගහගෙන තමයි ඉන්නේ තියෙන්නේ. අවුලක් නැහැ. ටෝච් එකක් ගේන්න. සමහර අය අරන් එනවා. ටෝච් එකක් අරන් එන්න. පෙන් ටෝච් බැටරි දාන හරි මොකක් හරි පොඩි ටෝච් එකක් කරන්න. නෑ සමහර අය බල්බ් අරන් එනවා ඒක මෙන්ෂන් කරලම තියෙනවා සමහර මේකේ තියෙනවා ටෝච්. මෙතන ටෝච් කියලා තියෙනවා. ඊළඟට කොස්ස මෙහි කොසු තියෙන්නේ කොස්ස මෙච්චරයි උස. බිම ඉඳන්. පේනවද? ඔව් පේනවා. මෙච්චරයි බිම ඉඳන් උස. එතකොට නවාගෙන ඇරමිටි ගහගෙන තමයි මෙහි කොස්ස බිමට පාත් වෙලා තමයි මේක කරන්න තියෙන්නේ. ඒක නිසා ඔයාලට පුළුවන් ඕනනම් ගොඩක් වෙනවා. කොස්සේ ඔළුව විතරක් අරන් එන්න. දැන් හાર્ඩ්වෙයාර් එකකට හරි ඔයට හරි ෂොප් එකකට ගියාම කොස්සේ මිට කරකෝලා අයින් කළා ඔළුව විතරක් අරන් එන්න අර ත්‍රෙඩ් එක තියෙන කොස්සේ ඔළුවක් ප්ලාස්ටික් කොසු තියෙනවනේ ඒක අරන් එන්න මෙහෙ මිටවල් ගන්න තියෙනවා හાર્ඩ්වෙයාර් ස්ටෝර්ස් වල එහෙම මෙහෙ තියෙනවා ගන්න ගියා ගත්ත එකක් අරගත්තා කරකෝ ගත්තා කොස්ස හරි මෙහෙ හරිද එතන ඒක නිසා මේ කොස්සේ ගේන්න ඉතින් අර මේ නැමිලා කරන්න අපහසු නම් සමහරු මෙහෙ ඒකට හුරු වෙනවා ඉක්මනට. හැබැයි ඉනිෂියලි හැමෝම කියන්නේ අයියෝ කොස් මොන කරදරයක්ද කියලා. හැබැයි මේවා මේ ප්‍රයොරිටිස් නෙමෙයි. වැදගත් දේවල් නෙමෙයි. ඔයිට වඩා ප්‍රශ්න නෑ දැනගෙන ඉන්න ඕන
හොඳයි ගොස් සවුල් කියලා දැනගෙන එන්න. ඊළඟට ස්ටේෂනරි ලිස්ට් එක මේක අපේ ලිස්ට් එක ඔයගොල්ලෝ ලිස්ට් එක බලලා තේරුම් ගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට අවශ්‍ය ඒවා ඇඩ් කරගන්න, අඩු වැඩි කරගන්න. ඊළඟට කුස්සියට අයිටම්ස්. කුස්සියට අයිටම්ස් වල මම විශේෂයෙන් කියන්නම් ප්ලේට්ස්. ඔයගොල්ලන් නිකන් ප්ලාස්ටික් හරි මොන හරි පළවෙනි දවස් දෙක තුනට අවශ්‍ය කරන ප්ලේට්ස් එකක් හෝ දෙකක් දාගෙන එන්න. තනි ප්ලේට් එකෙන් දෙන්නෙක් නම් මැනේජ් කරගන්න පුළුවන් ඒත් කමන්නේ. කෝප්ප දෙකක් පොඩි කෝප්ප ප්ලාස්ටික් කෝප්ප දෙකක් හරි පොඩි දෙයක්. ඊට පස්සේ හැඳි ගත්තාම පොල් කටු හැඳි මෙහෙ නෑ. පොල් කටු හැඳි ලංකාවේ මොනවද ඒකට කියන්නේ ශ්‍රී ලංකන් shops වල දැන් ඔන්න එනවා බඩු. එතකොට ඔයගලන්ට මොන හරි options ටිකක් තියෙන්න පුළුවන් ඉස්සරහට. මම පොල් කටු හැඳි පාවිච්චි කරන්නේ නෑ. ඕ නෑ ඉතින් පොල් කටු හැඳි කැමති පුරුදු කට්ටිය ඉන්නවනේ. ඉතින් පොල් කටු හැඳි අපි දැන් අදටත් පොල් කටු හැඳිනේ ඔක්කොම පාවිච්චි කරන්නේ. ඉතින් පොල් කටු හැඳි කැමති අයට පොල් කටු හැඳි අරන් එන්න අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ පිහියක් චූටි පිහියක් සහ ලොකු තරමක ලොකු පිහියක් අරන් එන්න. මෙහි පිහි තියෙන ඕන තරම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් පළවෙනි දවස් දෙක කියන්නේ ඔයාලට තියෙන දේවල් වලින් තමයි මැච් එක ගහන්න තියෙන්නේ. ඊට පස්සේ හැන්දි ඒවා ඊට පස්සේ ඒවා ටික ඔක්කොම මම ලිස්ට් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ තේ ගොට්ට මෙහෙම ගන්න නැහැ. තේ ගොට්ටක් තියෙනවා නම් අරන් එන්න. තේ හදන අය ඉන්නවා නම් තේ ගොට්ටෙන් පැකට් තියෙනවද ටී බෑග්ස් තියෙනවා. හැබැයි ඉතින් අර තේ ගොට්ටට හුරු වෙච්ච කෙනාට තේ ගොට්ටක් නැති වුණාම මඤ්ඤම් වෙනවා. ඉතින් ලංකාවෙන් එන අය තේ පැකට් නේ ගේන්නේ සමහර අය. ඔව් පැකට්. ඒතර ඒක මොකෙන්ද පෙරලා ගන්නෙ? තේ ගොට්ටක් තේ පැකට් ගන්න වෙනවද? මෙහෙත් ගන්න තියෙනවා තේ පැකට්. එහෙනුත් ගේනවා. එතකොට තේ එක ඒ විදිහට කරලා ගන්න ඕනේ. ඊට පස්සේ ඔවා තියෙනවා. මෙහෙ එනවා නම් කෝපි බොන්න බලාගෙන එන්න ඕනේ. විම් සබන් කැට ඉතින් අපි ගෙනාවා. ඉතින් ඇත්තටම වැඩක් නැහැ. ඕවා ඉතින් මෙහෙ තේරුම නැහැ. ඕනනම් විම් කැටයක් එකක් ගේන්න. සන්ලයිට් හරි ওই දෙකෙන් එකක් ගේන්න. ඕන එකක් හරියනවා. ඒව ඉතින් තමයි. එකක් ගේන්න ගොඩක් ගේන්න එපා බොරු වැඩක්. මම මේ දෙකක් දාලා තියෙනවා. මෙහෙ ගන්න තියෙනවා. මෙහෙ හරියනවා. ඔය ලික්විඩ් එක තමයි මෙහෙ යූස් කරන්නේ. ස්පොන්ජ් එකක් ඒවා ඉතින් අවශ්‍ය නම් ගේන්න. ඊට පස්සේ කෑම සම්බන්ධයෙන් අපි තව වීඩියෝ එකක් කරනවා. කෑම ගැන අපි කතා කරන්නේ නැද්ද? මේක කතා කරන්න දැන් මං හිතන්නේ කතා කරමුනේ. හරි. එතකොට කෑම ගත්තාම මොනවද ගේන්න ඕනේ? මැගි නූඩල්ස්. මැගි නූඩල්ස්. හරි. මැගි නූඩල්ස් ගේන්න ඕනේ. වෙන මොනවද ගේන්න? නෑ මැගි නූඩල්ස් ගේන්න ඕනේ නෑ ඉනිෂියලි. හරි මං කියාගෙන යන්නම් ඔයා ඕනේද නැද්ද කියන්න. හරි. ටක් ගාලා ටික් කරගෙන යන්න. බැදපු 3-5. ස්පයිසස් කියලා ගමු. ඔව්. ස්පයිසස් මෙහෙ ගන්න තියෙනවා. සමහර අය කියනවා දැන් මෙහෙ මිරිස් කුඩු එක එහෙම සැර නෑ. එහෙම ඉතින් කට්ටිය කියනවා. දැන් ලුණු වගේ දේවල් නම් easily available. ඉතින් කොහෙන් ගත්තලා ලුණු තමයි. එහෙනම් ලුණු චුට්ටක් ගේන්න ඕනේ ග්‍රෑම් 50ක් විතර. ඔව් දැන් මෙහෙ ඇවිල්ලා සුපර් මාකට් එකට යනකම් අනිවාර්යෙන් ඒ ටික ගේන්න ඕනේ. පළවෙනි දවස් ටිකට ඕනේ. ඔව් දැන් අබ වගේම සමහර අර සමහරලාට දැන් මෙහෙ ලැන්ග්වේජ් එකත් වෙනස් නේ. එතකොට දැන් ගොඩාක් ස්පයිසස් තියෙනවා. දැන් අබ වගේම මං හොයාගන්න බෑ. ඔව් විනාඩි කියන්නේ මම මේ අවුරුද්දක් විතර ගියාට පස්සෙත් නිකන් විනාඩි 20ක් 30ක් හෙව්වා අර අබ හොයන්න. අබ හොයන්න. ඒ නොමල ගයකින් අබ හොයනවා වගේ තමයි මෙහි සුපර් මාකට් එකේ අබ හොයන්න තියෙන්නේ. ඔව් ඒ කියන්නේ ගොඩක් ස්පයිසස් අපි හොයාගන්න. ඒ කියන්නේ සුපර් මාකට් එක ලොකු වැඩි බඩු වැඩි ෂෙල්ස් වැඩි බඩු වැඩි ස්පයිසස් හොයාගන්නත් පැයක් විතර ගත වෙනවා. ඊට පස්සේ ස්පයිසස් හොයාගත්තට පස්සේ ඒ පැකට් ඒකේ මොකද දන්නවද පැකට් වල ඇතුළ පේන්නේ කළු පාට අබ එක තිබ්බේ නැහැ සුපර් මාකට් එකේ. දැන් මම හොයන්නේ කළු අබ එක ගන්න. ඔව් සුද්ධ කරපු දුඹුරු පාට අබ එකක් තිබ්බේ කළු පාට අබ එක තියෙන එස්ටේට් ෂොප්ස්. ඔව්. එතකොට අනිත් ප්‍රශ්නේ තියෙන්නේ සමහර පැකට් වල ඇතුළ පේන්නේ නැහැ. එතකොට ස්පයිසස් වල නම ගහලා තියෙන්නේ. එතකොට නමේ ඒක තියෙන්නේ නම තියෙන්නේ ෆිනිෂ් භාෂාවෙන්. එතකොට ඔයගලන්ට ඒක හරි වදයක්. ඕක කරන්න බෑ. ඉතින් ඒක නිසා ටික ටික ගේන්න ඔක්කොම. හැබැයි හුඟක් අය කියනවා ගොරක සියඹලා නැහැ මේ දෙක ඊට කලින් හුඟක් අය කියනවා බැදපු 3-5යි ලංකාවේ ක්වොලිටිය හම්බෙන්නේ නැහැ කියලා හුඟක් අය කියනවා. ඒක නිසා ඔයගොල්ලෝ 3-5 නැහැ නේ. 3-5 නැහැ. 3-5 මෙහි නැහැ. ඔව් 3-5 නැහැ. මෙහි 3-5 නැහැ. ඒතර ඔයගොල්ලෝ 3-5 එක්ක හදාගන්න අවශ්‍ය බඩු ගේන්න ඕනේ. නැත්නම් 3-5 ටික අරන් එන්න ඕනේ. 3-5 මෙහි කඩවල් වල දැන් ලංකාවේ shops වල තියෙනවානේ. ඔව් ලංකාවේ shops වල තියෙනවා. පොඩ්ඩක් ඒක ගාන වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ගේනවා නම් ගේන්න ඒක. ගේන එක හොඳයි. මම හිතන්නේ 3-5 ටිකක් වැඩිපුර ගේනවා. බැදපු 3-5යි 3-5යි ගේන්න. කැලි මිරිස් වල අනික quality එක වෙනස්.
ඔව් කැලිමිරිස් ගේන්න අනිවාර්යෙන් ගේන්න කැලිමිරිස් මෙහි කැලිමිරිස් එක වෙනස්. තියෙනවා. ඔව් මෙහි හරියන්නේ නැහැ. ඒක හරියන්නේ. ඊට පස්සේ ලුණු ග්‍රෑම් 50ක් විතර සීනි ග්‍රෑම් 50ක් සීනි නම් එකයි ඉතින්. ඔව්. ග්‍රෑම් 50ක් 100ක්. ඉනිෂියලි තේ එකක් බොන්න හරි මොකට හරි ආපු ගමන් ඕනේනේ. ඊට පස්සේ තේ කුඩු තේ පැකට් එක මොන හරි ගේනවා. කෝපි නම් හරිස්චන්ද්‍ර වලට ආස අය විතරක් ගේන්න නැත්තම් ගේන්න එපා කෝපි. හරිස්චන්ද්‍ර වගේව නැහැ. මේක කෝපි විමානයක්. ඔව් හැබැයි වෙන රසක් තියෙනවා. මේක කෝපි විමානයක් දෙයියෝ. දවසට කෝපි පහක් විතර විලයි. අර කියන්නේ මේක මාරකයක් දෙයියෝ කිය මේක කෝපි විමානයක් දෙයියෝ. මේ එතකොට මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ඊට පස්සේ කහ ගම්මිරිස් නම් තියෙනවා. කහ තියෙනවා. ඕවා ගේන්න පුළුවන්. ඒවා කැමති නම් ගේන්න. කුරුඳු මෙහෙ ක්වොලිටි නෑමයි. ලංකාවේ කුරුඳු වලට කැමතියි. ඔව් සිනමන් ස්කින් තියන අය ලංකාවේ කුරුඳු ගේන්න. මොකද කුරුඳු ක්වොලිටිය නම් බුදු අම්මෝ මෙහෙ කුරුඳු නම් හරි නෑ. චොර. හරිද? කොහෙන් එනවද මන් දන්නේ නෑ. මෙහෙ කුරුඳු හරි නෑ. කුරුඳු අරන් එන්න. අවශ්‍ය ප්‍රමාණයට තමුන්ට. මන් දන්නේ නෑ කොහෙන් එනවද කුරුඳු නම් මල ජරාව. ලංකාවේ කුරුඳු වලට නම් ගහන්න කොහෙවත් කුරුඳු නැත. ඒක hands down ලංකාවේ තමයි හොඳම කුරුඳු තියෙන්නේ. කුරුඳු පවුඩර් එක හරි කුරුඳු ගේ කොහරි ගායි. මොකක් හරි ලංකාවෙන් ගේ. හොඳම කුරුඳෙක් තමයි මේක. කොකොනට් මිල්ක් පවුඩර් මෙහි ඒෂියන් shops වල ගන්න තියෙනවා මේ මැගි පිටිකල පොල් කිරි එක ගන්න තියෙනවා ඒෂියන් shops වල. හැබැයි එක පැකට් එකක් අරන් එන්න. පොල් කිරි ටිකක් හදාගන්න එපේ. පැකට් එකක් හො දෙයක් අරන් එන්න. පොල් ගැන ගත්තොත් අර ෆ්‍රීස කරපු ෆ්‍රෙෂ් පොල් තියෙනවා ඒෂියන් ෂොප් වල සමහර ඒවා. ඊට පස්සේ අර මොකද්ද ඩෙසිකේටඩ් එක තියෙනවා. ඊට පස්සේ පොල් කිරි තියෙනවා සාමාන්‍යයෙන් හැම ෂොප් එකකම ගන්න. කියන්නේ නිකන් සුපර් මාකට් වලත් පොල් කිරි අවైలබල්. ඊට පස්සේ මොනවාද පොල් පිටි එක තියෙනවා මේ පොල් පිටි නෙවෙයි මොකද්ද ඒකට කියන්නේ පොල් කිරි පිටි එක. ඒක තියෙනවා මේ ඒෂියන් ෂොප් වල. හරි. එතකොට පොල් හැබැයි කිරි පවුඩර් එක ටිකක් ගෙනාවට පාඩු නෑ මුල ටිකේ ගේම ගහන්න. මොකද ඔය ඒෂියන් ෂොප් හොයන්න බෑ මුලින්ම. අපි දන්නේ නෑනේ කොහෙද තියෙන්නේ කියලා. ඉන්න පැති යන ඒෂියන් ෂොප් ඔව් ඒක තමයි. අපි දන්නේ නෑනේ ෂොප් තියෙන්නේ කොහෙද. ඉතින් හැම මේ ඒෂියන් ෂොප් එකේම ෆ්‍රෙෂ් ඒවා නෑ. පොල් ගෙඩිත් තියෙනවා ඕනනම් ගන්න. ඔය කියන ඒවා හොයන්න බෑ. මං තියනවා කෙනෙක් දන්නේ නැත්තම්. හැබැයි ඒක ඉනිෂියලි හොයන්න බෑ. ඒක හොයාගන්න ටික කාලයක් යනවා. ඔය ඒක තමයි දැන් තියනවා කියලා මේ මිනිස්සුන් අතරමං කරන්න බෑනේ. මේක බලන මිනිස්සුන් දැන් අපි කොහොම හරි කළා මේගොල්ලන්ව පරිස්සමෙන් මෙහෙට ගෙන්න ගන්න ඕනේ. මුලින්ම හරිද ඊට පස්සේ මෙහෙ තියෙන දේවල් හොයා දෙන්න ඕනේ. කොකනට් මිල්ක් පවුඩර් ගේන්න. හරිද? ඒක තමයි අවසාන කතාව. මොනවාද මේවා? කූනිස්සෝ. ඒ මම සෙන්ද කූනිස්සෝ කියලා. ඔව් කූනිස්සෝ මෙහෙමයි. කූනිස්සෝ මෙහෙ නෑ. කූනිස්සෝ මේ වියලි ඉස්සෝ කූනිස්සෝ කරවල හාල් මැස්සෝ ඒ කිසි දෙයක් මෙහෙ නෑ. කැමති අය ආස අය අරන් එන්න මෙහෙ ඒවා හොයන්නවත් නැත. ඊට පස්සේ රතුහාල් මෙහෙ නෑ. ඔය සියම්මලා කරක ගැන කතා කරන්නේ. ඉන්නකෝ දරුවෝ මේ ලිස්ට් එකක් එක්කනේ යන්නේ. මේ බලන්නකෝ. මේ ඊට පස්සේ රතුහාල් දැන් තම්පලේ තියෙන ඒෂියන් ෂොප් එකේ නම් තියෙනවා. රතුහාල් දැන් මේ මෙහෙමයි. ළඟදී මේ මේගොල්ලන්ව මෙහෙට පරිස්සමෙන් ගෙන්න ගන්න හදන්නේ අපි මේ. මේ මම පිට පයින්නද? රතුහාල් කැමති අය රතුහාල් අරන් එන්න. චුට්ටක් අරන් එන්න. ඒකට පුරුදු වෙච්ච අය ඉන්නවනේ. මොකද මෙහෙ රතුහාල් නැහැ. රතුහාල් හොයන්න ඕනේ. එහෙනම් ගිහිල්ලා රතුහාල් යන්න අමාරුයි. හොයාගෙන යන්න ඕනේ. රතුහාල් නැහැ. සිරාවට ගේමක් තමයි. කිලෝ එකක් දෙයක් ගේන්න. ඉතින් හොඳින් හරි නරකින් අනික හරි ඒෂියන් ෂොප් වලත් හැමදාම නැහැ. එක දවසට මාර දාලා තියෙනවා. හොඳින් හරි නරකින් හරි සුදුහාලට පුරුදු වෙන්න වෙනවා. රතුහාල් වල නැතුව මැරෙන්න යන අය රතුහාල් අරන්. හාල් ගැන නම් කතා කරන්න ගොඩක් තියෙනවා. කෝ මේ ලිස්ට් එක ඉවර කරන්න ඕනේ. බඩ හදන්න දෙන්න ඕනේ. ඉතින් ලිස්ට් එක ආව දැන් ඔයාලට මම නෑ ඇත්තට පොඩ්ඩක් කියන්න. අනේ ඔයා කියන්න පැටිය. මේ නෑ මම මේ සිරාවට දෙන්නේ නැහැ. ඔයා හිතුවද මට මල පැනලා කියලා? නෑ මම සිරාවට ඔයාලට කියන්න කිව්වේ. මේ ඊළඟට ඔය පොඩි නූඩල් පැකට්ස් ඒවා ඊට පස්සේ මෙහෙත් තියෙනවා උනාට. ඇයි අපි නූඩල්ස් පැකට් ගේන්න කියන්නේ කියලා කියන්නේ. ඇයි? දැන් අර අපිට වෙච්ච සිද්ධිය ගන්නකො. ආපු ගමන් මෑඩ උණ හැදුනා.
එතකොට මම සුපර් මාකට් එකට යන්න දන්නෙත් නැහැ. ඉතින් මෙයා වුණා ඉතින් මෙයාව දාලා යන්නත් බෑ. එතකොට අර තමන්ගේ අතේ මොන හරි ලේසියෙන් හදාගෙන කන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ වගේ වෙලාවට ලේසි ඉතින්. ඒ කියන්නේ sponsored by Maggi noodles. අයි ප්‍රීමා කොත්තුමී Maggi noodles. හරි. මේ යන්න තියෙනවා අර ඒකයි කියන්නේ. 10 15ක් දාගෙන එන්න ඕනේ. ලේසි දෙයක්. වැඩි බරක් නැහැ. හරි ඊළඟට මේ හරි කාඩමන් ක්ලෝව්ස් ඔය වගේ ඒවා සාමාන්‍යයෙන් කරදමුංගු කරාබු නැටි මෙහි ලංකාවේ ක්වොලිටි එකක් නැහැ. පොඩ්ඩක් අරගෙන එන්න. උළුහාල් ඊට පස්සේ මේවා ඔන්න ඔයාගේ ගොරකයි සියඹලයි. මොකක්ද ඒක කොට කියන්න ඕන උනේ? සියඹලා නම් මම දැකලා නැහැ කොහෙවත්. සියඹලා නැහැ. සියඹලා ගේන්න ඕනේ. සියඹලා ඕන අය සියඹලා ගේන්න. අපි හම්බුන්නේ නැහනේ මෙහෙ තාම. අපි ගෙනාපුවානේ තියෙන තාම. ඔව්. අපි දෙපාරක් ලංකාවට ගියා දෙපාරක් නෙමෙයි එකපාරක් ලංකාවට ගියා. ඒක ගියා පාර ගෙනාවා. ලංකාවෙන් ගෙනාපුවා තමයි තියෙන්නේ. මෙහෙ හරි අමාරුයි වගේ. ගොරක හොයන්න නැහැ. ගොරක අපි පේස්ට් එක හදාගෙන ආවේ. සියඹලත් පේස්ට් එක ගෙනාවේ. ඇයි මෙහෙ කට්ටිය ගොරක ගේන්න කියනවා මෙහෙ මස්සර එහෙම තද වෙන්නේ අරගෙන මෙහෙමයි මේකයි වැඩේ අපි දෙන්නම යන්න දන්න අය නෙමෙයිනේ අපි උයන්න ඉගෙන ගත්තේ බැන්දට පස්සේනේ එතකොට මේ නෑ අපි මස් හයිරන්න වෙන දේවල් ගන්න නෑ හරි අපි දෙන්න දන්නේ නැහැනේ ඇත්තටම උයන්න හරි කතාව කිව්වොත් අපි මේ YouTube වීඩියෝස් කොහෙන් හරි අහගෙන හරි කාගෙන් හරි අහගෙන උයනවා මිස අපි දෙන්න උයන්න දන්නේ නැහැනේ මම මේ කියන්නේ උයන්න දන්න අය හොයාගන්න අමාරුයි උයන්න දන්න අයට හොයාගන්න අමාරුයි නෙමෙයි උයන්න දන්න අයට මේවා අවශ්‍යයිනේ මේ දේවල් අවශ්‍ය අය ගේන්න හරිද ඊට පස්සේ මෝල්ඩිව් ෆ්‍රීස් ඩ්‍රයි ෆිෂ් ඒවා අපි කිව්වා ඇඹුල් තියල් පොඩක් ඇඹුල් තියල් කන්න අසය හදාගෙන එන්න චුට්ටක් ඒක අපි තියාගෙන කෑවනේ අපි මාසයක් දෙකක්ද කෑවනේ ඇඹුල් තියල් හදාගෙන ඇඹුල් තියල් එහෙම ගෙදර හදාගෙන ආවෙත් අමුන් ආස දේවල් හදාගෙන එන්න ඉතින් කෙහෙල් මුව අපි කෙහෙල් මුව නම්ම නම් ඕවා හදන් ආවනේ හරි ඊළඟට මේ බෙහෙත් ලිස්ට් එක තියෙනවා ඒක ගැන අපි දැන් තියෙන මගේ මොකද්ද මතය වෙනස් ඒ කාලේ තිබ්බට වැඩිය බෙහෙත් ලිස්ට් එක ගැන බෙහෙත් ලිස්ට් එක ගැන අපේ මතය වෙනස් වෙන්නේ ඇයිද දන්නවද මට දැන් අවේලබල් නෑ අපි ලෙඩ වුන්නේ නැති හින්දා අපි ලෙඩ වුණේ අපි දෙන්නම ඔයා ලෙඩ වුණා අනේ හරි අපි දෙන්නම ලෙඩ වුණේ උණනේ මට උණා දුන්නා ඔයාට උණ හැදුනා පස්සේ හරි හරි මුලදී නෙමෙයි හරි හරි මං කියන්නේ අපි දෙන්නටම මෙහෙ ආවට පස්සේ හැදිච්ච එකම ලෙඩේ උණයි එක්ක හෙම්බිරිස්සාවනේ ඔයිට එහා ගිය ලෙඩක් අපිට හැදිලා නැහැ එතකොට මේ කියන බෙහෙත් ලිස්ට් එක කරන්න පුළුවන් මොකද ඒක තේරුමක් නැහැ මොරුවට බෙහෙත් ගොඩක් උස්සගෙන යන්නේ මොකද මෙහෙ ෆ්‍රීලි ගන්න පුළුවන් බෙහෙත් ඒ කියන්නේ ෆ්‍රී ගන්න පුළුවන් අඩු ගන්නකට ගන්න පුළුවන් සමහර ඒවා ඒ කියන්නේ පොඩි පොඩි ලෙඩ වලට කොහොමත් අපිට ලොකු ලෙඩ වලට බෙහෙත් ගන්න බෑනේ ලංකාවෙන් යද්දි පාවිච්චි කරන්න පුළුවන් නෑ අපි දැන් මේ බෙහෙත් ලිස්ට් එකක් දාලා තියෙනවානේ මෙතන ලොකු ලිස්ට් එකක් තියෙනවා අපි මේක පොඩ්ඩක් රිවිව් කරමු හරිද දැන් අද මේ වෙලාවෙත් මං හිතන්නේ හොඳ නෑ මේක රිවිව් කරන එක අපි ඒක ගැන වෙනම එකක් කරමුද බෙහෙත් ගන්න කොහොමද ඒවා මෙහෙම ටික ඔව් අපි මේ ලිස්ට් එකෙන් කඩමු මේ ලිස්ට් එක කඩලා අපි මෙඩිසින් ලිස්ට් එක ආයේ දවසක කරමු ඒ කියන්නේ ඊළඟ එපිසෝඩ් එකට අපි එහෙනම් බෙහෙත් ගැන කතා කරන්නම් බෙහෙත් සහ අත්‍යවශ්‍යව ගේන්න ඕන මොනවද ඊට පස්සේ බෙහෙත් වල තියෙන අඩුපාඩු කොහොමද ප්‍රෙස්ක්‍රිප්ෂන් ඕනේද නැද්ද ඒවා අපි ඔක්කොම වෙනස් විස්තරයක් විදිහට කතා කරනම් මේ චෙක් ලිස්ට් එකෙන් අපි ඒක ගලවනවා ඊට අමතරව පැක් කරන්නේ කොහොමද සියලුම දේවල් අපි පැකින් වීඩියෝ එකකුත් අරගෙන යනවා ඔයගලන්ට බෑග් පැක් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකත් අපි කතා කරන්නම් ඒක විශේෂ වීඩියෝ එකක් වෙයි. ඔයගලන්ට මම හිතන්නේ අන්තිම මොහොතේදී බලන්න ඕන එකක්. අපි තව සති දෙක තුනක් හරි මාසයක් හරි ඉස්සරහට මේ වීඩියෝ එක දාමු. බෑග්ස් පැක් කරගන්නේ කොහොමද කියලා. මොකද ඒක හරිම කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. මොකද ඒකෙන් කෙලවෙලාම යන්න පුළුවන්. මොකද සමහර බෑග් එන්නේ නැහැ මේ. අපේ බෑග් සති දෙකක් පරක් වුණා ෆ්‍රාන්ස් වල නැවතිලා තිබ්බා අපේ ට්‍රාන්සිට් එකේ ෆ්‍රාන්ස් වල බෑග් දෙකක් හිර වෙලා අපි ආව බෑග් ගාවේ නැහැ. අපි ෆින්ලන්ඩ් ආවා බෑග් ගාවේ. අපිට විතරක් නෙමෙයි නේද අපි දන්න දෙයක්. ගොඩක් අයට වෙලා තිබ්බා. ගොඩක් අයට වෙලා තිබ්බා. අපි කතා කරමු. එහෙම වුණාම අසරණ වෙනවා. ඒක නිසා අපි ඒක වෙනම කතා කරන්නම් බෑග් පැක් කරන්නේ කොහොමද කියලා. අපේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න වටින එක්ස්පීරියන්ස් එක. අදට එපමණයි ස්වාමීනි. රයිස් කුකර් එක. රයිස් කුකර් එකක් අපි ලියලා නැද්ද මේකේ? පොඩ ඉන්න පුතා. සාමාන්‍යයෙන් මෙහි එන අය රයිස් කුකර් එකක් ගියා. බුදු අම්මෝ.
කිචන් අයිටම්ස් කිචන් අයිටම් පෑන් ගැන එහෙම කතා කරාද අපි? මගේ මෙමරි ලොස් ආවද? තියෙනවානේ. ඔව් ඕනේ පෑන් එකක් ගේන්න. මේ බිත්තරයක් මේ ඔම්ලට් එකක් දාගන්න පෑන් එකක් ගේන්න. හොඳ මේ සාමාන්‍යයෙන් අඩුවෙන්ම බර අඩු දැන් බර අඩු එකක් ගන්න ඕනේ. මෙහි ගෑස් ලිප් නෙමෙයි තියෙන්නේ. මෙහි ගෑස් ලිප් නෙමෙයි තියෙන්නේ. සමහර තැන්වල අර මොකක්ද ඒකට කියන්නේ? ඒවට කියන්නේ මොන ඉලෙක්ට්‍රික්ද? මොකක්ද මේ තියෙන එක? ඉන්ඩක්ෂන් කුකර්ස්. හැබැයි ඒකට කියලා වෙන මේවා ගේන්න ඕනේ නැහැ. ඕන එක රත් වෙනවා නේද? නෑ ඉන්ඩක්ෂන් කුකර්ස් වලට තියෙන පෑන්ස් වෙනස්. හැම පෑන් එකම හරියන්නේ නැහැ. එතකොට ඉන්ඩක්ෂන් කුකර්ස් වලට ගැලපෙන විදිහේ පෑන් එකක් අරන් එන්න. මෙහි ගෑස් කුකර් නෑ. ගෑස් නෑ. ගෑස් නෙමෙයි ගෙවල් වල තියෙන්නේ. ඉන්ඩක්ෂන් උයි ඉලෙක්ට්‍රික් හොට් ප්ලේට් එක වගේ එක. ප්ලේට් එක උඩ තියෙන්නේ. ගිනි ගල වගේ එක උඩ තියෙන්නේ. එතකොට ඒවා උඩක් තියෙනවා. නැත්නම් ඉන්ඩක්ෂන් එක තියෙන්නේ. එතකොට ඒකට ගැලපෙන එක පෑන් එකක් ගේන්න ලයිට් වෙයි. අනිවාර්යෙන් අපාර්ට්මන්ට් එකේ තියෙනවා. ඒකට මුකුත් ගේන්න ඕනේ නැහැ කියන්නේ. පෑන් නැහැ. පෑන් නෑ. කුකර් එක කුකර් එක තියෙන්නේ. තියෙනවා. කුකර් එකට අවශ්‍ය කරන පෑන් එක ගේන්න පෑන් එකක් හෝ දෙකක් ගේන්න බර අඩු එකක්. මෙහෙන් ලාභයට ගන්න පුළුවන් ඕන තරම් බඩු තියෙනවා. අලුත් ඒවා. අලුත් ලාභයට බ්‍රෑන්ඩ් නිව් ලාභයට ගන්න පුළුවන් ඒවා අපි වෙනම කියලා දෙන්නම්. පෑන් දෙකක් අනිවාර්යෙන් ගේන්න. රයිස් කුකර් එකක් ගේන්න. රයිස් කුකර් එක ගේනවා සාමාන්‍යයෙන් හැමෝම වගේ. රයිස් කුකර් එක හැමෝම ගේන්නේ මොකද හේතුව පළවෙනි දවසේ ඉඳන් උයන්න. ගන්නත් තමයි. නෑ පළවෙනි දවසේ ඉඳන් උයන්න වෙනවනේ. රයිස් කුකර් මෙහි ගන්න තියෙනවා. තියෙනවා පොඩක් ගානක් වැඩි. ඔව් ඔයාලට සති දෙකක් තුනක් සර්වයිව් වෙන්න පුළුවන් නම් බත් කන්නේ නැතුව ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් බත් කන්නේ නැහැ කියන්නෙම කොස්ට් එකක්. ගාන වැඩි, වියදම වැඩි බත් නොකා වෙන දේවල් කනකොට. එතකොට මේ ඒක අනිවාර්යෙන් අරන් එන්න රයිස් කුකර් එකක්. ඔච්චරයි. මට මතක ඔච්චරයි. මට මතක ඔච්චරයි නෙමෙයි. මේ ලිස්ට් එකේ තියෙන ඕන තරම් බඩු ටික. හරි. ඔයගොල්ලෝ මේ ලිස්ට් එක බලන්න. ලිස්ට් එකේ අඩුපාඩුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ මේක දාලා නැහැ කියලා. ඔව් අපිටත් අමතක වෙච්ච ඒවා තියෙනවනම් දාන්න. අපි try කළා පුළුවන් තරම් හැමදේම දෙන්න මේ ලිස්ට් එක ඇතුලේ. ඔව්. මේ අපිට අමතක වෙලා තියෙනවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි ඒක ගැන වෙනම කතා කරන්නම්. මේකේ මම දැනට ඩිලීට් කරන්නේ නැහැ. තියෙයි මෙඩිසින් ලිස්ට් එකේ හැමම මන් තියයි. මම මේක මාක් කරන්න පටන් ගන්නවා ඊළඟ වීඩියෝ එකේදී මොනවද අවශ්‍ය මොනවද නැත්තේ කියලා. එහෙනම් හරි නේද? හරි නේද? මම මතක කරේ තමයි තියෙනවද කියලා මතක් වෙන්නේ නැහැ. එහෙනම් ගිහින් එන්න. ජය වේවා. Bye bye. Bye.